ආයුබෝවන් හැමෝටම. ඔයාලට අද ගෲප් එකට දාලා තිබුණා ඔයාලගේ දෙවන පාඩම විදිහට මොකක්ද අපි අද හදන්න යන මල කියලා. සහ ඔයාලට ලෑස්ති කරගන්න ඕන බඩු මොනවද කියලා මම ගෲප් එකට දාලා තිබුණේ අද. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද අපි හදන මල මොකක්ද කියලා. මම මේක නම් මේ බාගෙට හදාගෙන ආව වාස් එකක් මල් කීපයක් තියෙන. මේ හදපු මලක් ඔයාලට පෙන්නන්නේ වාස් එකෙන් ගලවලා අරගෙන. මෙන්න මේ විදිහේ මලක් හදාගන්නේ කොහොමද බ්ලොක් එකක් නැතුව කියලා ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ විදිහට සිහින් රේණු කපාගන්නේ කොහොමද? රේණු වල මේ හැඩය ගන්නෙ කොහොමද? බ්ලොක් එකක් නැතුව මේ මල් පෙත්තක් අපි හදාගන්නේ කොහොමද? එන්න ඔය කියන කරුණු කාරණා ටික තමයි අද අපි ක්ලාස් එකේදී ඉගෙන ගන්නෙ. මේ විදිහට කොලේ හදාගන්න විදිහ. එතකොට ඩ්‍රයි ෆෝම් එකකින් වාස් එකට ෆ්ලවර්ස් ටික ඇටච් කරගන්න විදිහ. ඔන්න ඒ කරුණු කාරණා ටික තමයි අද අපි පාඩමේදී ඉගෙන ගන්න. මම දැන් ඔයාලට අර කලින් පෙන්නුවේ රෝස පාටින් හදපු මල් එකක්. මේක මේ බාගෙට හදාගෙන යන මල් එකක්. මේකට තව මල් දෙකක් ගහන්න ඕන. මේ තියෙන්නේ දම් පාටින් හදපු මල් වාස් එකක්. මේක මෙහෙමයි. අර කලර්ස් අපිට කැමති විදිහට මැච් කරන්න පුළුවන්. අර ගොඩක් දුරට ඕනම මලක මැදට සුදු සහ කහ කියන වර්ණ දෙක පාවිච්චි කරලා රේණු හදාගන්න පුළුවන් අපිට. දැන් අපේ ළමයි කොටසකට සුදු සහ කහ කියන වර්ණ දෙක නැතුව ඇති. මොකද එක ස්ටෝ එකකින් බඩු ගත්ත හින්දා තවත් සුළු ප්‍රමාණයකට සුදුයි කහයි ඇති. හරිද? දැන් ඔයාලා කලබල වෙන්න එපා. අපි ගාව අර Q කලර්ස් නැහැනේ මෙහෙමයි කියලා. එහෙම හිතන්න එපා. ඔයාලා ගාව තියෙන කලර්ස් මැච් කරලා අපි රේණු වලට අවශ්‍ය පාට මොනවද කියලා අරගමු. දැන් ගොඩක් අය ගාව තියෙනවා මැජෙන්ටා ෂීට් එක. මැජෙන්ටා කියලා කියන්නේ ටිකක් තද රෝස පාට ෂීට් එකක්. ඒ ෂීට් එක තියෙන අයට රේණු විදිහට මේ උස රේණුව විදිහට උස රේණුවට මම අරන් තියෙන්නේ මේ සුදු පාට. පේනවනේ මේ කහ පාටකට වඩා සුදු පාට රේණු කොටස් ටික උසයි. අන්නේ උස රේණු කොටස් ටිකට අපිට පුළුවන් මැජෙන්ටා කලර් ෂීට් පාවිච්චි කරන අයට මොනවාද? ලා රෝස පාට පාවිච්චි කරන්න පුළුවන්. මම එහෙම දාලත් ඇති. හරිද? ඊට පස්සේ ওই මැද තියෙන මේ පොඩි රේණුවට ටිකක් ඔරෙන්ජ් කලර් එකට ඩාර්ක් ඔරෙන්ජ් කලර් එකට හුරු ෆෝම් ෂීට් එකක් ඇති මිලිමීටර් එකේ 1 mm වල. ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ උසෙන් අඩු මැදට අපි දාලා තියෙන මිටි රේණු ටිකට. එතකොට තවත් අය ළඟ ගාව රතු රෝස ඔය වගේ එක එක කලර්ස් තියෙනවනේ ෆෝම් ෂීට්. එතකොට එයාලා බලන්න කොහොමද අපි මේකට කලර්ස් මැච් කරලා ගන්නෙ කියලා. සුදු සහ කහ තියෙන අය ඕනම මල් පෙත්තකට ඔයාලා භාවිතා කරන්න ගන්න ඕනම පාටක මල් පෙත්තකට මැද රේණු විදිහට සුදු සහ කහ ගන්න. සුදුයි කහයි තියෙන අය විතරක්. අනිත් අය මැජෙන්ටා කලර් මල් පැති වලට මම අර කිව්ව විදිහට උස රේණුව ලාරෝස පාටටත් මිටි රේණුව කහ නෙමෙයි තියෙන්නේ චුට්ටක් අර මං කිව්වා වගේ ඩාර්ක් ඔරෙන්ජ් එකට යන එකක් තියෙන්නේ. අන්න ඒකෙනොත් රේණු ටික අපි අද කපා ගමු. හරිද? ඔයාලට මේ මෙන්න මේක තමයි මේක ෆයිනල් ලුක් එක. මේක මේ සිමෙන්ති පුරවලා ගල් දාලා තියෙන්නේ. හරිද? මේක නම් විකුණන්න හදපු එකක් නෙමෙයි. මම මේක මේ ක්ලාස් එකේ ළමයින්ට පෙන්වන්න තියාගෙන ඉන්න වාස් එකක් මේක. මේක නම් හදාගෙන යන එකක්. ඒකේ තාම මේ වැඩ කටයුතු ඉවර නැහැ. පේනවනේ කොහොමද සෙට් වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් ළමයි අද කී දෙනෙක් ඉන්නවද? අපේ ක්ලාස් එකේ ඔක්කොම ළමයි 20 ගාණක් ඉන්නවා. 22ක් හෝ 3ක් හිටියා. අද ක්ලාස් එකට කීප දෙනෙක් සම්බන්ධ වෙන්න විදිහක් නැහැ කියලා පර්සනල් මට දන්වලා තිබ්බා. ඒ වගේම ගෲප් එකකටත් දාලා තියුණාද ක්ලාස් එකේ 11 දෙනෙක් ඉන්නවා. මේ 11 දෙනාගෙන් අද කවුද ක්ලාස් එකේදී මල් හදන්න රෙඩි වෙලා ඇවිල්ලා ඉන්නේ? නැතත් ප්‍රශ්නයක් නැහැ. මම කොහොමත් මල හදනවා දැන්. එතකොට ඔයාලට හෙට දවසේ දවල් හෝ හවස් වරුව ඇතුළත අද දවසේ මේ සිද්ධ වුණ ක්ලාස් එකේ රෙකෝඩින් හෙට අනිවාර්යෙන් ගෲප් එකට වැටෙනවා. එතකොට දැන් මල් හදන්නේ නැති ළමයි හෙට රෙකෝඩින් බලලා මල් හදන්න පුළුවන්. ඒකින්ද ඒක ගැටලුවක් කරගන්න එපා. හරිද? මොකද ගොඩක් අයට අද බඩු හම්බ වෙලා නැතුවත් ඇති. බඩු තියුණත් අද හදන්න විදිහක් නැතිකමට නොහදන අයත් ඇති. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ.
කැමති අය ඉඩක් තියෙන අය දැන් මල් හදමු. නැති අය අපි හෙට රෙකෝඩින් ගෲප් එකට දැම්මට පස්සේ හෙමින් සැරේ නිවිසැනසෙල්ලේ මල් ටික හදාගමු. හරිද? හොඳයි මම ඔයාලට ගෲප් එකට දාලා තියුණා. අපිට පාඩමට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මම ගෲප් එකට දාලා තියුණේ. ඉතින් මම ඔයාලට කියලා තියුණා සෙන්ටිමීටර් 8ක් පළල. විෂ්කම්භය සෙන්ටිමීටර් 8ක්. විෂ්කම්භය සෙන්ටිමීටර් 8ක් කිව්වහම කව කට්ටකින් අපි මේක ඇඳ ගන්නවා නම් අරය සෙන්ටිමීටර් 4ක් අරගත්තාම කව කටුවට සෙන්ටිමීටර් 8ක වෘත්තයක් ඇඳ ගන්න සහ කපා ගන්න පුළුවන් අපිට. පේනවනේ කව කටුවට ගන්න ඕන අරය සෙන්ටිමීටර් 4යි. අරය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ ගණන් පාඩම් උගන්වන්න අවශ්‍ය නැහැ නේද අපි. එතකොට මම මේ කට්ස් 4ක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට මල හදලා පෙන්නන්න. නෑ මෙන්න මේ තියෙන නිකන් මේ නෝමල් රවුමෙන් තමයි මම ඔයාලට අර පෙන්නුවා වගේ ලස්සන මල් පෙත්තක් හදාගන්නේ. හරිද? පෑනකෝ. අද කී දෙනෙක් ඉන්නවද මල් හදන්න ඇවිල්ලා බැලුවෙත් නෑ. කැම් ඔක්කොම අයලා ඕෆ් කළා. මේ මයික් ඕෆ් කරගෙන ඉන්න හැමෝම ක්ලාස් එකේ වෙලාවේදී මයික් එක ඔන් කරන්න ඔයාලට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් ආව වෙලාවට ඒක වෙලට අහලා ආපහු ඕෆ් කරගන්න. කැම් එකත් Taman කැමති නම් ඔන් කරගෙන ඉන්න පුළුවන්. නැත්තම් ඒත් අවශ්‍ය නැහැ. මට ඔයාලගේ අත් දෙක සහ ඔයාලා කරන වැඩ ටික විතරක් පේනුනහම හොඳටම ප්‍රමාණවත් මූණ පෙන්වන්න අකමැති අය කවුද අද දෙන්නෙක් ඉන්නව දැක්කා පඩු අරගෙන ආවිලා ලෑස්ති වෙලා ඉන්න දෙන්නෙක්. ඒ දෙන්න විතරයිද ඉන්නේ අද? මට නම් දෙක බලා ගන්නත් බැරි වුණා. ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙනකොට ඔයාලගේ නම අහනව නේද? මුලින් එතන ඔයාලගේ ෆෝන් එකේ මේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකනේ තියෙන්නේ. ඒක අයින් කරලා ඔයාලගේ නම දාගන්න. එතකොට මට ක්ලාස් එකේ ඔයාලගේ නමින් කතා කරන්න පුළුවන්. නැත්තම් මේ Samsung ඔන්න ඒ වගේ විදිහට තමයි නම් වැටලා තියෙන්නේ ඔයාලගේ. මේ කීප දෙනෙක් ඉන්නවා ගෙසන්දි, දිලු, නදීකා, දිනාදී නම් දාලා ක්ලාස් එකට ලොග් වෙච්ච අය කීප දෙනෙක් ඉන්නවා. අනිත් අයගේ ෆෝන් බ්‍රෑන්ඩ් තමයි පෙන්වන්නේ. හරි මම දැන් ඔයාලට පෙන්වන්නම්. මෙන්න මේ රවුමින් කොහොමද අපි බ්ලොක් එකක් නැතිව මලක් හදාගන්න මල් පෙත්තක් ලෑස්ති කරගන්න කියලා. හරිද? අපි ඉස්සෙල්ලම කරන්නේ මේකේ මේ මැද දැන් අපි කව කට්ටෙන්නේ මේක මේ ඇඳගන්නේ රවුම. එතකොට මේකේ මධ්‍ය ලක්ෂය ඔන්න ඔතන තියෙනවයි කියලා පොඩි මාක් එකක් තියෙනවා. මම මේ පෑනෙන්ම මාක් එක දාගත්තේ නැත්තම් ස්ක්‍රීන් එකේ කැම් එක ඔයාලට පේන්නේ නැහනේ. ඒක නිසා. හරිද? අපි මේ වෘත්තාකාර කොටස මෙන්න මේ විදිහට හරි මැදින් දෙකට නවා ගන්න ඕන. හරි මැදින් දෙකට නවා ගන්න ඕන. නැම්ම උඩ පැත්තට හරවලා නැම්ම උඩ දෙතුන් ගමනක් මෙන්න මේ විදිහට පිරිමදින්න ඕන. ඒ විදිහට පිරිමදින්නේ මේ ෂීට් එකේ නැමුම් පාරක් තියාගන්න. ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ ඒ නැමුම් පාරවල් දෙක එක මත එක තියලා ඔන්න ඔය ආකාරයෙන් අනිත් පැත්තටත් අපි මේක මෙහෙම නවාගෙන අර කලින් කරා වගේ ඔන්න ඔය වගේ නැම්මක් තියාගන්නවා. බලන්න දැන් මේ වෘත්තය කොටස් 4කට වෙන් කරලායි තියෙන්නේ. දැන් අද මල් හදන්න ඉන්න අය මේක මේ කොටස් 4කට වෙන් කරගෙන මට පෙන්වන්නකෝ. මේක කොටස් 4කට කපාගෙන රවුම කොටස් 4කට නවාගෙන මම දැන් අර පෙන්වුවා විදියට. කරනවද කට්ටිය? මේ හදලා ඉවරනාට පස්සේ පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කියන්න හොඳේ නැත්නම් මට පේන්නේ සමහර අය වෙයික. 4කට නවලා තියෙනවා 1 2 3 4 දෙනෙක් කළා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මම දැන් අර
ඔයාලටත් මේක පැටලෙනවා වගේ කියලා හිතනවා නම් පොඩි ඩොට් එකක් තියාගන්න මේ මධ්‍ය ලක්ෂයේ. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මල් දිගටම හදනකොටම මෙහෙම අපි ඩොට් තිය මල් හදන්නේ නැහැ. හොඳේ. දැන් මේ ෆස්ට් ටයිම් නේ. ඒක නිසා තමයි මේ විදිහට මේ ඩොට් එකක් තියාගත්තේ. පොඩ්ඩක් ඔයාලට බලා ගැනීමේ පහසුවට මේ විදිහට ඩොට් එකක් තියාගන්න. හරිද? ඊළඟට අපිට කරන්න තියෙන්නේ මම මේ ඔයාලට පෑනෙන් පෙන්වන්නේ මේ නවල තියෙන ඉරි පැහැදිලිව පේන්නේ නැහැයි කියලා හිතලා. හොඳේ. ඊළඟට අපි මේ ඉරි ඔස්සේ කපා ගන්න ඕන මේ ලයින් තියෙන මේ අපි තියාගත්ත නැමුම් පාරවල් තියෙන ඒ නැමුම් පාරවල් ඔස්සේ කපා ගන්න ඕන මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මිලිමීටර් 5ක් විතර පහළට වෙන්න. මිලිමීටරයක් කියන්නේ කොච්චරක්ද කියලා දන්නවනේ. මිලිමීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර් භාගයක්. හරිද? මිලිමීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර් භාගයක්. මේ බිඳුව ගාව ඉඳලා මේ චූටි ඉරි 5ක් කියන්නේ මිලිමීටර් 5. හරිද? අන්න ඒ වගේ ප්‍රමාණයක් මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඇතෑරලා තමයි අපි අර නමාගත්ත නැම්ම දිගේ මෙහෙම කට් එකක් දාගන්නේ. දැක්කනේ මං කොතෙන්ට වෙනකන්ද කැපුවේ කියලා. මම ඊළඟ ටිකත් කපලා පෙන්නන මේ විදිහට මම ආයේ හතර වටේ ඩොට් තිය ඉන්නේ නැහැ. ඒක හිතේ මිම්මෙන් හිතෙන් හිතා ගන්න ඕන. දැන් මේ මැද ඉඳලා මිලිමීටර් 5ක් විතර වෙන්නේ නැති මෙන්න මෙතෙන්ට කියලා හිතලා ඔන්න ඔහම කපා ගන්න ඕන. මේ හතර පැත්තම කපන්න ඕන. හරිද? ඔන්න ඔය විදිහට මෙන්න මෙහෙම මේක කොටස් හතරකට වෙන් කරගෙන මට පෙන්වන්න දැන්. කොටස් හතරකට. මිලිමීටර් 5ක් වගේ ඇතෑරියම ඇති. ඊට වඩා තියන්න එපා. මොකද අපි මැදින් ඕකේ රේණුවක් අලවනවනේ. අර පෙන්නකොට මෙහෙම කැම් එක ගාවට කරලා පෙන්වන්න හොඳේ. හොඳට මෙහෙම කරලා නැත්තම් මට මේ දීපානි හරි. අනිත් එක්කෙනාගේ නම පේන්නේ එයත් හරි. රතු පාට ෆ්‍රොක් එකක් අඳන් දෙව්ලි. ආයේ සන්ධ්‍යා. සන්ධ්‍යාත් හරි. ආයේ තව කළු පාට ඩොට් ෆ්‍රොක් එකක් අඳන් ඉන්නේ එයත් හරි. හතර දෙනාම හරි. හොඳේ. හතර දෙනා ඉන්නේ ක්ලාස් එකේ. හතර දෙනාම හරියට කරලා තියෙන දෙන්නෙක්ගේ නම් පේන්නේ මට. ඊට පස්සේ අපි හැමෝම මයික් ඔෆ් කරගමු. කතා කරන්න අවශ්‍ය වෙලාවට මයික් එක ඔන් කරලා කතා කරලා ආයි ඔෆ් කරගමු. හොඳේ. නැත්තම් ඔයාලට හෙට රෙකෝඩින් බලන වෙලාවට ඒ අවස්ථාවේ මයික් ඔන් වෙලා තියෙන කෙනාගේ ස්ක්‍රීන් එක තමයි පෙන්වන්නේ. මම මේ හදන කියන ඒවා පේන්නේ නැතුව යාවි බොහෝ දුරට. ඊළඟට අපි කරන්න ඕන මේ කපාගත් කොටස් ටික ආපහු දෙකට මැදින් කපන්න ඕන. හරිද? මං කපලා පෙන්නන්නම්. ඔයාලා කපන්න යන්න එපා. ඒ දෙකට මැදින් කපා ගන්නෙත් අර කිව්වා වගේ මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මිලිමීටර් 5ක් පහළට වෙනකම්. හරිද? ඔයාලට මේකේ හරියට මැද බලා ගන්න බෑ වගේ නම් මෙන්න මෙහෙම කරන්න. මේ කෑලි දෙකක් අරගෙන ඔන්නම දෙකට නැවලා මෙතන පොඩ්ඩක් මෙහෙම තද කරාම මේ බලන්න. මෙතන මැදක් මාක් වෙනවනේ. පේනවනේ? මේ ත්‍රිකෝණාකාර කෑල්ලේ මෙහෙම දෙකට නවලා අල්ලගෙන මේ මැද නැම්ම මෙහෙම චුට්ටක් අතින් තද කරාම මේ පොඩි මාක් එකක් හිටින ඔන්න ඔතන තමයි මැද. ඒක අපිට හිතින් හිතා ගන්න පුළුවන්. ඔයාලට දැන් අර අතහුරු නැති හින්දා පොඩ්ඩක් ඔන්නම දෙකට නවලා බලා ගත්තාම හරි. ඔන්න ඔය වගේ දෙකට මැදින් කපා ගන්න ඕන. හරි? ඊට පස්සේ ඊළඟ පැති තුන කරන්නෙත් අපි ඒ විදිහටමයි. හරි? මෙහෙම දෙකට මැදින් කපා ගන්න ඕන මධ්‍ය ලක්ෂයේ ඉඳලා මිලිමීටර් 5ක් විතර පහළින්. හැමතිස්සෙම මතක් කරගන්න මැද ඉඳලා මිලිමීටර් 5ක් විතර පහළට තමයි කට් එක දාගන්නේ. ඊට උඩට කරන්නවත් ඊට පහළින්වත් කට් එක දාන්න එපා. ඔන්න ඔහම. බලන්න. කොටස් 8කට දැන් අපි අර කපාගත්ත රවුම වෙන් කරලා තියෙන්නේ. කොටස් 8කට. පේනව නේද? ඔයාලත් ඒ විදිහට කරන්න බලන්න. දැන් අපි මේක ආපහු දෙකට කපා ගන්න ඕන. කොටස් 16කට පෙති 16ක් තියෙනවා මේ මලට. එක පෙත්තක එක රවුමකට පෙති කොටස් 16ක් තියෙන්න ඕන. දීපානි හරි කළු ඩොට් ෆ්‍රොක් එකත් හරි අනිත් නම පේන්නේ රතු පාට ෆ්‍රොක් එකත් හරි
සන්ධ්‍යත් කෝ සන්ධ්‍ය පේන්නේ. මෙහෙම මේ අර කැම් එකට මෙහෙම කරාම මට සන්ධ්‍යත් හරි. දිලුත් හදනවද මල්? දිලුව කලින් පෙන්නුවේ නෑ. කෝ බලන්න. ඔව් දිලුත් හරි. එකයි 5 දෙනෙක් ඉන්නවනේ 1 2 3 4 5යි ළමයි 5ක් මල් හදනවා. ඊළඟට මම අර කලින් කිව්වා වගේ මේ කොටස් ටිකත් අපි ආපහු දෙකට මැදින් වෙන් කරගන්න ඕන. ඔයාලට මැද හරියට හොයාගන්න බැරි නම් මම අර කලින් කියපු ට්‍රික් එකම පාවිච්චි කරන්න. මොකක්ද? මේ තියෙන එක ත්‍රිකෝණාකාර කොටසක්. අයියෝ. මේ තියෙන ආපහු මේ ත්‍රිකෝණාකාර විදිහට අපිට ඇවිල්ලා තියෙන කොටස් ආපහු දෙකට මැදින් කපා ගන්න වෙන. මම අර කිව්වා වගේ මේක කොටස් 16කට කපලා වෙන් කරගන්න ඕන අපි. හරි? ඒ කපන්නෙත් අර මොළදි කිව්වා වගේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මිලිමීටර් 5ක් වගේ වෙන්න ඇතෑරලා. හරිද? ඔයාලට මැද බලා ගන්න බැරි නම් මෙන්න මේ වගේ පොඩි ත්‍රිකෝණාකාර කොටසක් අරගෙන මේ වගේ තුඩු දෙක එකට තියලා හර වෙලා මෙන්න මෙතනින් පොඩ්ඩක් තද කරාම නේ ඒකේ අර මැද මාක් වෙනවා. පේනවනේ? අපිට එහෙම ඒ විදිහට මැද හොයාගන්න පුළුවන්. එච්චර කරදර වෙන්න ඕනේ සාමාන්‍යයෙන්. නිකන් අර ඇහි මිම්මෙන් බැලුවාම මේකේ මැද කොතන වගේද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අර මල් දෙක තුනක් එහෙම හදනකොට ඒක අවුලක් වෙන්නේ නැහැ. හොඳේ. දැන් අර එකපාරටම හිතා ගන්න බැරි නම් මැද මම අර කිව්වා වගේ චුට්ටක් ඒ පෙත්ත දෙකට නවලා මේ මාක් එකක් තියාගෙන මේ විදිහට කපමු. මෙහෙම කොටස් 16කට කපා ගන්න ඕන හැම පෙත්තක්ම එකම සයිස් වෙන්න ඕන. ඒකයි හැම පෙත්තක්ම අපි මැද බලලා කපන්නේ. හරි? කට්ටිය කපාගෙන ඉවර වෙලා කියන්න. දීපානේ කළු ඩොට් ගාමත් හරි රතු ෆ්‍රොක් එකත් හරි සන්ධ්‍යාත් හරි දිලුත් හිටිය නේද මල් කලින් හදන්න මොකක්ද උනේ දිලුට කපා ගන්න බැරි වුණාද හරි ඊළඟට අපිට කරන්න තියෙන දැන් ඔයාලට දැන් මේක මෙහෙම නිකන් මේ නෝමල් රවුමක් නේ හම්බෙලා තියෙන්නේ හරිද? ඔයාලට මම පෙන්නන්නම් අපි හදා ගන්න ඕන පෙත්තේ ස්වභාවය කොහොමද කියලා. මෙන්න මේ වගේ මල් පෙත්තක් තමයි අපි හදාගන්න යන්නේ. පේනවනේ? මේ දෙක සේම්ද? නෑ. පේනවනේ තියෙන වෙනස? අපි දැන් මේ නිකම්ම තියෙන රවුම මෙන්න මේ වගේ මල් පෙත්තක් කරගන්න ඕන. එහෙනම් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ උඩ කොටස් ටික අපි රවුම් කරගන්න ඕන. හරිද? උඩ කොටස් ටික රවුම් කරගන්න ඕන. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලා බලාගෙන ඉන්න. මේ එක ත්‍රිකෝණාකාර කොටසක පිටපත් තියෙන. එක ත්‍රිකෝණාකාර කොටසක මැදට තමයි මේ කතුර තියාගන්නේ මම. හරි ඔයාලා බලාගෙන ඉන්න ඉස්සෙල්ලා කපන්න යන්න එපා. මැදට මේ විදිහට කතුර තියාගෙන මෙහෙම පහලට රවුම් කරලා පොඩි කට් එකක් අයින් කරනවා. පේනවද? රවුමට කැපුවේ. හරිද? මං ආයෙ පෙන්නනවා කීපයක් එහෙම හදලා බලාගෙන ඉන්න. මේ එක ත්‍රිකෝණාකාර කොටසක මැදින් තමයි කතුර තියාගන්නේ. ඒ කරලා මෙහෙම රවුමට පහලට මෙහෙම පොඩි කට් එකක් කපලා අයින් කරනවා. මේ පෙත්ත අපි රවුම් කරන එක කරන්නේ පේනවනේ. ඊළඟ පෙත්තත් අරගෙන ආයෙ මෙහෙම මැදින් කතුර තියාගෙන කොහොම පහලට රවුමට කපලා අයින් කරනවා.
නිකන් අර සෙයි අකුරු ඇඳ වගේ තමයි. මට එක කොටසක් එක පෙත්තක් කපලා පෙන්නන්න මේ විදිහට. එක කෑල්ලක්. ඒක ඕකේ නම් අපි මේ විදිහට මුළු රවුම වටේම කපාගෙන යමු. එකක් කපලා පෙන්නන්න. රතු පාට ගවුම් ඇඳන් ඉන්න එක්කෙනා හරි. ඔයාලා මේ ක්ලාස් එකට ලොග් වෙනකොට ආයේ නම් දාන්න නැත්නම් මං කාට කතා කරනවද කියලා ඔයාලට තේරෙන්නේ නැහැ. දීපානි හරි. තව චුට්ටක් රවුම් කරලා ගමු දීපානි. කළු ඩොට් ගවුමත් හරි. කවුද ආයේ සන්ධ්‍යා නේද? සන්ධ්‍යා කැපුවේ නැද්ද? සන්ධ්‍යා මට පැහැදිලි නෑ සන්ධ්‍යා මෙහෙම කැම් එකට හරියට මෙහෙම අල්ලන්නකෝ. මට මලේ එක සයිඩ් එකයි පේන්නේ වාගේ. මෙහෙම ස්ක්‍රීන් එකේ මැදට මල් පෙත්ත පේන විදිහට අල්ලන්න කැම් එකට. ඔයා පොඩ්ඩක් අතේ එහාට මෙහාට කරලා බලන්න මල මැදට එන්නේ කොහෙන්ද? හරි හරි. සන්ධ්‍යා හරි. දිලුගෙත් හරි. දැන් ඔයාලා ඔය කපපු විදිහට ඒ මුළු රවුමම කපාගෙන යන්න. ඉවර වෙනකම්. පෙති ටික ඉවර වෙනකම් රවුමම කපන්න. කලබල නෑ හොඳේ. බඩස් ගාලා කරන්න හැක් වැඩක් නෙමෙයි. එමෙහිට කපන්න. මුළු රවුම වටේම කපා ගන්න මේ විදිහට හොඳේ. ලස්සනට රවුමට තියෙන්න ඕන. නිකන් කොටු කොටු වගේ කපලා දාන්න බෑ. මං අර කිව්වේ සී අකුර ඇඳ වගේ ලස්සනට තියෙන්න ඕන. ඒකින්ද කලබල නැතුව මෙහෙට කපන්න. මම ක්ලාස් එකේ මල දිගටම හදාගෙන ගියායි කියලා කලබල වෙන්න එපා. මම අර පැය දෙක ඇතුළත රෙකෝඩින් එක කවර් කරන්න ඕන හින්දා කොහොමත් මල හදනවා. ඔයාලා හිමීට මල හදමු කලබල නැතුව. නැත්තම් හෙට ඔයාලට බලන්න දෙයක් නැහැනේ මට පාඩම කවර් කරගන්න බැරි වුණොත්. මෙන්න බලන්න මම මෙන්න මේ විදිහට මුළු රවුමම මෙහෙම වටේට කපාගෙන තියෙන්නේ. පේනවනේ හරිම ලස්සනට රවුම් නීට් කපා ගන්න ඕන. දැන් ඔයාලගේ ෆස්ට් try එක ඔය. ඒකින්ද ඒක ගැන ලොකුවට හිතන්න යන්න එපා. දැන් අද ක්ලාස් එකේ හදන මල නෙමෙයි. හෙට ඔයාලා හෝම්වර්ක් කරනකොට ලස්සනට මල හදමු අපි හරි. මෙන්න මේ වගේ කඩතලු තියෙන්නේ නැති වෙන ලස්සනට රවුමට කපා ගන්න ඕන. හරිද කොබල මිස්? ඔව් ඒක හරි. අපි දැන් ওই විදිහටම අනිත් පැත්තට හරවලා කපා ගන්නත් ඕන මම පෙන්නන්නම් ඒක. දීපානිත් හරි. කවුද රතු පාට ගවුමත් හරි. ආයේ කවුද හිටියේ සන්ධ්‍යා. සන්ධ්‍යා කපනවා තාමනේ. දිලුත් හිටියේ නේද? දිලුකෝ. ඉන්නවා. දිලු හරි. සන්ධ්‍යා කලබල නැහැ හිමීට කරගමු අය. නැත්තම් ඔය රවුමට කපෙන්නේ නැහැ. ඔය කොටු කොටු කපලා වගේ තියෙවි. ඊට පස්සේ අපි ඒක දැන් අපි මේ අතට තියලානේ කැපුවේ. මෙහෙම තියලානේ කැපුවේ. හරිද? ඒක හරව ගන්න මල් පෙත්ත ඕන්න ඔය අතට. අනිත් පැත්තට. එහෙම හරවගෙන ආයෙ කරන්න තියෙන්නේ කලින් කරපු ටිකම තමයි. කතර මේ බලා ගන්න. මල් පෙත්තේ මැදින් මෙහෙම තියාගත්තා. මැද ටිකත් ගානට රවුම් කරගෙන ඕන්නම පහලට ආයෙ පොඩි කට් එකක් අයින් කරා. බලන්න හරි ලස්සන රවුම් මල් පෙත්තක් එනවා. ඔන්න ඔය විදිහට පේනවනේ. මැදින් පටන් ගන්න ඕන. මැද ටිකත් මට සිලුටුවට ලස්සනට රවුම් කරලා ගන්න ඕන. නැත්තම් උලක් වගේ ඒවි මැදින්. උල් හැඩයට තියෙන්න බෑ. මල් පෙත්තේ මුදුන තියෙන්න ඕන රවුමට. දැන් ඔයාලා අර කපාගෙන ආපු විදිහටමයි මෙන්න මේ විදිහට පේනවනේ. ලස්සනට රවුමට තියෙන්න ඕන. හොඳේ? මෙන්න මේ වගේ. ඒ මුළු රවුමම කපා ගන්න ඕන.
මැද මුදුන ටික උලක් වගේ තියෙන්න බෑ. ඒක හොඳට රවුමට තියෙන්න ඕන. අපිට මේ අපි කපා ගන්නවා වගේ මල් පෙති දෙකක් ඕන එක මලක් හදන්න. ඔයාලට මම මේ පෙන්නපු මලේ ලේයර්ස් 4ක් තියෙනවා වගේ පෙනුනට ලේයර්ස් 4 අපි අරගන්නේ මල් පෙති දෙකකින්. එතකොට අපිට මල හදන්න අවශ්‍ය වෙන්නේ මල් පෙති දෙකයි. දැන් එකක් මේ කපාගෙන ඉවර වෙන්නයි යන්නේ. ඊළඟ පෙත්ත ඔයාලා තනියම කපන්න ඕන. මම මොනවත් කියන්නේ නැහැ දැන්. ඊළඟ පෙත්ත ඔයාලා අර කිව්වා වගේ ගානට කොටස් ටික බෙදලා වෙන් කරගෙන මේ විදිහට පෙති ටික රවුන්ඩ් කරලා ගන්න ඕන. මෙන්න මේ වගේ ලස්සනට රවුමට කපාගත්ත මල් පෙත්තක් එන්න ඕන ෆයිනල් ලුක් එක මේක නෙමෙයි. තව පොඩි කට් එකක් දාගන්න තියෙනවා අපිට මේකෙ මැදින්. ඔයාලා දකින්නදී මම අර කලින් පෙන්නපු මල් පෙත්තේ මේ පේනවනේ පොඩි කට් එකක් තියෙනවනේ මැද. මේ පොඩි හැඩයක් දාලානේ තියෙන්නේ. මේ විදිහට කරගන්න ඕන. මෙහෙම කපාගත්ත මල් පෙත්ත මට පෙන්වන්න ඔයාලා. දිලුගේ හරි දීපානිත් හරි මුදුන තව අපි හෙමිහිට ඕක දැන් ඔයා කලබලේ කපලා තියෙන හින්දා ඔය හෙමිහිට කපනකොට ඔයිට වැඩිය රවුම් වලට ලස්සනට කපන්න පුළුවන් හොඳේ දීපානි අපි ඊළඟට ඒ විදිහට කරමු ඔය හරි දැන් කපලා තියෙනවා රතු ගවුම හරි මේ අර මුදුන උල වගේ තියන්න නැතුව මෙහෙම මේ වගේ මේ රවුම් කරලම ගන්න බලමු නිතරම හොඳ දැන් ඔය ෆස්ට් try එකේ හින්දා ලොකුවට හිතන්න එපා හෙට ඉඳලා homework කරනකොට මේ පාඩමේ අපි ඒ විදිහට කරමු කළු පාට ගවුමත් හරි එයත් අර පෙති කපනකොට පොඩ්ඩක් සැලකලිමත් වෙන්න ලස්සනට රවුම් වලට ගන්න මෙහෙම දැන් අපි මම අර ඔයාලට පෙන්නුවා වගේ මේ බලන්න මෙන්න මේ විදිහට මැදට මේකේ කට් එකක් දාගන්න යන්නේ බොහොම චූටි කට් එකක් තමයි මේ කපලා අයින් කරන්නේ හොඳ හෙන තඩි කෑල්ලක් අයින් කරන්න යන්න එපා එතකොට මල කැත වෙනවා මම පෙන්වන්නම් කොහොමද කියලා මේ මෙහෙම ඔහම කරා ඔහම චූටි කෑල්ලක් අයින් කරා පේනවනේ මං ආයෙ පෙන්වන්නම් කීපයක් කතුරෙන් මල් පෙත්තේ මැද මෙහෙම කරා මේ පොඩි කෑල්ලක් අයින් කරනවා මෙහෙම පහලට කපනවා උඩට රවුම් කරලා ගන්නවා පොඩි කෑල්ලක් අයින් වෙන්නේ හොඳේ ඒක අයින් වෙන්නේ රවුමට නිකන් ත්‍රිකෝණයක් කැපුවා වගේ නෑ මේ බලන්නකෝ කොහම පහලට කපලා ඒක රවුම් කරලා ඔහම කරලා උඩට ගන්නවා පේනවනේ අන්න බලන්න කපලා අයින් කරලා තියෙන කොටස් ටික එන්න ඒ විදිහට මුළු සම්පූර්ණ මල් පෙත්තම කරගන්න ඕන. සම්පූර්ණ මල් පෙත්තම මේ විදිහට කපාගෙන මට පෙන්වන්න. රවුමට පොඩි කොටසක් අයින් කරන්න තියෙන්නේ මල් පෙත්ත මැදින්. හොඳේ. මුළු සම්පූර්ණ මල් පෙත්තම මේ විදිහට කරන්න. මේ බලන්නකෝ. මම ඒක කපලා ඉවරයි. කලබල නැතුව හැම හිට කපන්න. මම දැන් හදන්නේ මලට අවශ්‍ය අනිත් පෙත්තත් ওই විදිහටම කපා ගන්න. මේ විදිහටම. දැන් ඔයාලා ඊළඟ පෙත්ත තනියම කපා ගන්න ඕනේ. මම මොනවත් කියන්නෙත් නෑ, අහන්නෙත් නෑ. කපාගෙන ඉවර වෙලා මට කතා කරලා කියන්න ඕන. ඒක හදාගෙන ඉවරයි කියලා. කො බලන්න දිලු. ඔව් දිලුගේ හරි
දැන් ඊළඟ පෙත්තත් රෙඩි කරගන්නකෝ ඔයා. ඔයාලා අර මේ ක්ලාස් එකට ලින්ක් එකෙන් ජොයින් වෙනකොට තියෙනව තැනක ඔයාලගේ මේ නම දාන්න. එතෙන්ට ඔයාලා ඔයාලගේ නම දාන්න. එතකොට අපිට නමෙන් කතා කරන්න පුළුවන්. දීපානි හරි. රතු පාට ගවුමකෝ බලන්න. එයත් හරි. කවුද තව සන්ධ්‍යා ඉන්නේ නේ. කළු පාට ෆ්‍රොක් එකක් අඳගත්ත එක්කෙනෙක් හිටිය නේද? කැපුවද හැදුවද ඒක? ඒ විදිහට කට් එක දාගත්තද? තාම කපනවනේ. හරි එහෙම ඊට කපන්න. මම නැති හින්දා බැලුවේ කෝ කියලා. මල් පෙත්ත හදලා කට් එක දාලා ඕකේ වෙච්ච කට්ටිය ඊළඟ පෙත්ත හදා ගන්න ලෑස්ති කරගන්න. ලෑස්ති කරගන්න ඊළඟ පෙත්ත කපා ගන්න. දැන් ඔය කපපු විදිහට ඊළඟ පෙත්ත හදා ගන්න ඕන. කොටස් 16කට කපා ගන්න ඕන මල් පෙත්ත. පෙත්තේ හරි මැදින් කපන්නත් ඕන. ඒ වගේම මධ්‍ය ලක්ෂයේ ඉඳලා මිලිමීටර් 5ක් වගේ පහළට ඇතෑරලා තමයි අපි කට් එක දාගන්නේ. මිලිමීටර් 5යි. ඊට වැඩිය තියන්න එපා. එතකොට මැද ලොකු හිස් තැනක් පෙනේවි. එහෙම තියන්නේ නැහැ. අන්න මම දැන් ඒ විදිහට කපලා කොටස් ටික වෙන් කරගත්තා. දෙවනි මල් පෙත්තේ. දැන් මම මේ පෙති ටික මුදුන රවුම් කරගන්න යනවා. මේ මම එක සයිඩ් එකක් මේ වගේ කපාගත්ත රවුම් කරලා හරි. මම දැන් මේ මල් පෙත්ත අර කලින් කරා වගේ මෙන්න මේ පැත්තට හරව ගන්නවා. ඔය කපාගෙන යන්නේ තියෙන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න මල් පෙත්තේ මුදුන රවුම් වෙන්න ඕන. නිකන් උලක් වගේ කොටුවක් වගේ එහෙම තියන්නේ නැහැ. ලස්සනට රවුම් කරලා ගන්න ඕන මල් පෙත්තේ තුඩ හරිය.
සම්පූර්ණ මල් පෙත්ත මෙහෙම ලස්සනට ගානට රවුමට කපා ගන්න ඕන. හොඳේ. මම දැන් ඒ ටිකෙත් අර මුදුන කොටස රවුම් කරගෙන ඉවරයි. මම දැන් හදන්නේ ඔයාලට අර කියලා දුන්නා වගේ මැදින් පොඩි කට් එකක් දාගන්න මේකේ. මේක කපලා ඉවරනාට පස්සේ අපි රේණු ටික හදාගන්නයි යන්නේ. හරි. මම ඒ විදිහට පෙති දෙකම රෙඩි කරගෙන ඉවරයි. කවුද මල් පෙති දෙකම ලෑස්ති කරගත්ත අය ඉන්නවද කවුරු හරි? හරිද මිස්? මේක ඔයාලා මේක එක ඔව් මේක අනිත් එක. හරි. හරි. මල් පෙති දෙක හරි. අනිත් අය කො හරිද මිස්? මැදින් ඔන්න බොලේ ලොකු කෑලි කැපිලා අයින් වෙලා චූටි කට් දාන්න ඕනි. හොඳේ. පුංචි පුංචි ඒවා මිස්. අපි ඊළඟට ඒක හා කරමු. හරි. පෙති දෙක හරිනේ. හරි. අපි ඊළඟට රේණු ටික රෙඩි කරගන්න හදන්නේ බලමු අනියත්තයත් ඉවරද කියලා. දිලු හරිද? දීපානි කවුද අනිත් නම මතක නෑ. සන්ධ්‍යානේ. ඔන්න මම මේ රේණු ටික කපන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න හදන්නේ. දැන් ඔයාලා අපේ ඔය 7 වෙනි බැච් එකේ ළමයි ටික. හරිද? බැච් 7ේම ළමයි කරපු වැරද්දක් තමයි මේ කියන්න හදන්නේ. ඔයාලට පේනවා මේ රේණු මම මේ කතා කරන්නේ උස ඒව ටික ගැන. හොඳේ. මේ සුදු පාටට තියෙන මම ඔය ළඟම කරලා පෙන්නන්නම්. ඔන්න බලන්න මේ රේණු තියෙන විදිහ පේනවනේ කෙඳි කෙඳි වගේ. පේනවනේ? මේ බොහොම සිහින්වම කපලා තියෙන්නේ. හරිද? එතකොට මේක මෙහෙම කෙඳි කෙඳි වගේ පේන තව එක ප්‍රධාන හේතුවක් තමයි අපි මේ රේණු ටික මෙහෙම ඇඟිලි දෙකෙන් තද කරලා මේ මෙහෙම කරලා අඹරනවා. හරිද? ළමයින්ට කොච්චර කිව්වත් ඔන්න ඔය වැඩේ කරන්නේ නැහැ. ඔහේ ඉරුටු ගස් ගහලා වගේ මේ රේණු ටික උස රේණු ටික එවනවා ෆොටෝ ගහලා එවනවා කොච්චර කිව්වත් ඇයි අනේ මේ පොඩි කරන්නේ නැත්තේ මේව කැඩෙන්නේ නැහැ කැඩුනත් කමක් නැහැ ආපහු එකක් හදාගන්න පුළුවන් හොඳට මෙහෙම ඇඟිලි දෙක අතර තියලා රේණු ටික අඹරන්න කිව්වට එක්කෙනෙක්වත් නැහැ අහන්නේ මේ පේනවනේ මේ රේණු ටික මේ එක එක විදිහට තියෙන්නේ මේ හොඳට පොඩි කරලා තියෙන්නේ අඹරලා ඒ විදිහට බය නැතුව මෙහෙම දැන් කරලා පෙන්නනවා ඔයාලට මම මේ කපන්න කලින් පෙන්නුවේ මෙන්න එහෙම කරලා ඇඟිලි දෙක අතර තියලා හොඳට මෙහෙම අඹරන්න ඕන බය නැතුව එතකොට අර අපිට මහතට රේණුවක් කැපුණත් මේ අඹරන ඇඹරිල්ලට ඒ රේණුව සිහින් වෙලා ලස්සනට එනවා. හරි මම මේ කපපු රේණුවක් පෙන්වන්නම් ඔයාලට. මේ විදිහට මේ පේනවනේ. කෙස් ගස් වගේ චූටි චූටි රේණු තියෙන. මෙච්චර සිහින් වෙන්නේ එක හේතුවක් තමයි මෙන්න මෙහෙම
මේ විදිහට තියලා මේ මෙහෙම හොඳට අඹරන්න ඕන. හොඳට තද කරලා අඹරන්න ඕන රේණු ටික. ඒ කළා දිගෑරලා අරගෙන මෙහෙම රෙදි ගසන්නේ. ඒ වගේ හොඳට ගසන්න ඕන. එතකොට මෙහෙම හොඳට රේණු ටික විහිදිලා එනවා මේ විදිහට. හරි? ඒකෙන්ද අමතක නොකර මම දැන් අර කපන්න කලින් මුලින්ම මතක් කරා හොඳට රේණු ටික පොඩි කරන්න ඕන. මම දැන් ඊළඟට කියලා දෙන්න හදන්නේ කොහොමද ඒක කපා ගන්න කියලා. මම දැන් මේ අර සුදු රේණුවක් වෙනකොට මේ කහ පාට එකක් කපලා පෙන්නන්න හදන්නේ මං ගාව කහ පාට පටියක් තියෙන හන්දා කපන විදිහ බලා ගන්න. මේක අපි කපනකොට ළඟ ළඟම කපන්න ඕන. 1 මිලිමීටරයක්වත් ඈඩ් කරන්නේ නැහැ. ඔයාලට දැන් බොහෝ දුරට මේක මං කපනකොට පෙනේවි නිකන් මේ මිස් එකම තැන නෙමෙයි කපන්නේ කියලා නෑ. එකම තැන නෙමෙයි මේ. ළඟ ළඟම කපන්නේ මේ. එක චුට්ටක් කතුර ඈඩ් කර කර යවන්නේ නෑ. කෙස් ගහෙන් කෙස් ගහ තමයි කතුර එහාට කරන්නේ. පේනවනේ කැපෙන ප්‍රමාණය. පේනවනේ එක කෙන්දක සයිස් එක. මේ එකම තැන වගේ තමයි කැපෙන්නේ. මම දැන් මේ කපන්නේ සෙන්ටිමීටර් 1.5ක් උස රේණුව. ඔන්නෝම එකම තැන කපන්න ඕන. එතකොට තමයි චූටි කෙස් ගස් වගේ ලස්සන පුංචි රේණු කැපිලා එන්නේ. ඔයාලට සෙන්ටිමීටර් 30ක් දිග පටියක් ඇති ඔය වගේ. ඒ මුළු පටියම කපා ගන්න ඕන මම මෙන්න මේ පෙන්නුවා වගේ. ඔන්න ඔය වගේ චූටි කෙඳි රේණු. ඊට පස්සේ මම අර කලින් කිව්වා වගේ මෙහෙම ඇඟිලි දෙක අතර තියලා හැම කරලා හොඳට අඹරන්න ඕන මේ ටික මේ. ඔන්නම ඇඹරුවාම මේ ටික මේ එකතු වෙලා වගේ පේනවනේ පොඩි වෙලා. ඒක යවන්න මෙහෙම හොඳට රෙදි ගසනවා වගේ ගසන්න ඕන. ඔන්න බලන්න දැන් ලස්සනට ඈත් වෙලා ඇවිල්ලා තියෙන රේණු ටික. පේනවනේ? ඔන්න ඔය විදිහට තමයි 1.5ක් උසට අපි අරගත්ත රේණුව කපාගන්නේ. ඔයාලට ඇත්තේ ඒක ලාරෝස පාටින්ද මතකත් නැහැ. හරි? දැන් මට ඒ විදිහට මේ රේණු කොටස කපලා පෙන්න මුළු සම්පූර්ණ රේණුවම කපන කලින් එක චුට්ටක් කපලා පෙන්නන්නකො මට ඒ කපන විදිය හරියද කියලා බලා ගන්න. පොඩි ප්‍රමාණයක් කපන්න ඉස්සෙල්ලා. මිස් පළල කොච්චරක්ද කිව්වේ? 1.5යි පළල තියෙන්නේ. ඔයාලට සෙන්ටිමීටර් 1ක් පළල රේණුවක් අරගන්න කියලා ඇති. 1.5ක් පළල රේණුවක් ගන්න කියලා ඇති නේද? එහෙමනේ කියලා තියුනේ නෝට් එකේ. ඔව්. ඔව් මේ මම දැන් අර කපලා ඔයාලා අර කෙඳි කෙඳි වගේ වෙන්න කපා ගන්න ඕන. මං කහ පාටින් කපලා වෙන්නුවේ. මේ 1.5ක් විදිහට අපි පළල අරගත්ත පටිය තමයි අර එහෙම කෙඳි කෙඳි වගේ කපන්න ඕන. මේක හරිද මිස්? ඔය බලන්න. ඒක නම් ක්ලියර් මදි මට පැහැදිලිව පේන්නේ නෑනේ. මෙහෙම අතත් එක්ක තියලා පෙන්නුවොත් පෙනෙයිද දන්නේ නැහැ චුට්ටක් බලන්න. මේම හොඳට කෙඳි කෙඳි වගේ තියෙනවද මට ඇත්තටම පේන්නේ නැහැ ඒක. මං හිතනවා හරියට කපලා ඇති කියලා. ඊළඟට ඔයා කරන්න ඕන ඒ ටික එහෙම කපලා ඉවර නම් අර මං කලින් පෙන්නුවා වගේ මෙහෙම ඇඟිලි තුඩින් අල්ලලා මෙහෙම හොඳට පෙති මෙහෙම අඹරන්න ඕන. දෙපැත්තට රෝල් කරන්න ඕන. පහන් තිර අඹරනවා වගේ. එතකොට තමයි මේ පෙති එතකොට තමයි මේ කෙඳි ටික තවත් සිහින් වෙලා එන්නේ. කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක්ද? ඇහෙන්නේ නැතුව ගියා.
අපි ඊළඟට කපා ගන්න ඕන මලේ මැදට සෙට් වෙන රේනුව. මේ මිටිවට තියෙන්නේ මිටි එකක්, කොට එකක්, කොට රේනුවක්. අන්න ඒක කපා ගන්න ඕන ඊළඟට. ඒක ඔයාලට කපා ගන්න මම කියලා ඇත්තේ සෙන්ටිමීටර් එකක් පළලට ගන්න කියපු පටියෙන්. සෙන්ටිමීටර් 1යි හොඳේ. අපි එක රේනුවක් අරගත්ත 1.5 අනිත් රේනුව අරගන්නේ සෙන්ටිමීටර් 1. බලා ගන්න මයික් ඕෆ් කරන්න. ඒක කපන්නේ අරහ කැපුවා වගේ චූටිවට හීනිවට ඇහේ දාලා පියවන ගානට කපන්නේ හොඳේ. මේ මෙහෙම තරමක් දුරට ලොකු රේනු. මම මේක ලං කරලා පෙන්නන්නම් හොඳේ. පේනවනේ මං අර කලින් කපලා පෙන්නුවා වගේ හීනි කෙඳි නෙමෙයි තියෙන්නේ. නේ? මේ වගේ තරමක් ලොකු රේනු කපා ගන්න ඕන. මම මේ අරගත්ත සෙන්ටිමීටර් 30ක් දිග පටිය දෙකට නවල තමයි කපාගන්නේ. ඔයාලටත් අත හුරු නම් එහෙම කැපුවට කමක් නැහැ. නැත්තම් තනි පටිය විදිහට කපන්න. හොඳේ. හැමතිස්සෙම මේ සිහි කල්පනාවෙන් කපන්න. කතුර පොඩ්ඩක් හරි ඉස්සර වෙලා ගියොත් එහෙම කප කප හිටපු ටික කැපිලා බිමට වැටෙයි වෙන් වෙලා ෂීට් එකෙන්. පේනවනේ. මේ වගේ ටිකක් මහත රේණු තමයි ඒකට ඕන. මහතේ කියලා මේ හෙන සයිස් ඒව නෙමෙයි. අපි අර කලින් කපාගත්ත රේණුවට වඩා චුට්ටක් ඇහැට පේන රේණුවක් මේ. අපි මේ කපන රේණුව අර විදිහට අතේ පොඩි කරන්නේ නැහැ. හොඳේ. ඊළඟට අපි මේකේ කොලේ කපා ගන්න විදිහ කියලා දෙන්නේ. කොලේට ඕගොල්ලන්ට බ්ලොක් එකක් තියෙනවා. බ්ලොක් ඕඩර් කරපු අයට නැති අයට මම දැන් කපන්න ගියොත් ටයිම් එකක් නැති නිසා කපා ගන්න ඕන විදිහ ගෲප් එකට දාන්නම්. හොඳේ. දැනට අපි මල හදමු. මම හෙට දවල් වෙනකොට කොහොමද අපි කොලේ කපා ගන්නෙ කියලා කොලේ කැඳ ගන්නෙ කියලා ගෲප් එකට ෆොටෝ එකක් දාන්නම්. මෙහෙම මේ ඉක්මනට කපන්න යන්න ඕනේ නැහැ. හොඳේ. එහෙම හිට කපමු නැත්නම් අර කතුර චුට්ටක් හරි ඉස්සර වෙලා ගියොත් එහෙම මේ මෙච්චර වෙලා කපාපු රේණු ටික කැපිලා වෙන් වෙලා බිම වැටේවි. මේ පාරෙන් පොඩි පොඩි කොටස් එකතු කරගෙන තමයි රේණු හදන්න වෙන්නේ. අපි මේ සෙන්ටිමීටර් 30ක් දිගට නෙමේ පටිය අරගත්තේ. ඒක දෙකට කපලා තමයි ගන්නෙ. හොඳේ. එතකොට අපිට ඒ සෙන්ටිමීටර් 30ක් දිග පටියෙන් මෙන්න මේ වගේ කුඩා රේණු කොටස් දෙකක් හදා ගන්න පුළුවන් 15 15 දිගේ ඒවා. හරි. මේ විදිහට තමයි ඒ ටික හදාගන්නේ. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ කොලේ. ඔයාලට එනවා බ්ලොක් ඕඩර්ස් කරපු අයට බ්ලොක් එකක් එනවා මෙන්න මේ කොලේ කපා ගන්න. මේක කපාගෙන තියෙන්නේ මම මිලිමීටර් 2ක් ඝනකම තියෙන ෆෝම් ෂීට් එකේ. අපි මල් හැදුවේ මිලිමීටර් 1කින් මේ මිලිමීටර් 2 ෆෝම් ෂීට් එක. හරිද? මේ සුදු පාට බ්ලොක් එකක් කියන්නේ මම මේ කපාගත්ත ෂීට් එකෙන් කපාගත්ත කොලේ. ඒක මෙහෙම ෂීට් එක උඩ තියලා හරිද? ෂීට් එක උඩ තියලා මෙන්න මේ වගේ ලියවෙන්නේ නැති කටු පෑනක් පාවිච්චි කරන්න කියලා තිය ඔයාලට. එහෙමත් නැත්නම් කව කටුවක් නැත්නම් ලියලා ඉවර වුණ තීන්ත ඉවර වුණ පෑනක්. ඔන්න ඕවා තමයි අපි ෂීට් එක බ්ලොක් අඳිනකොට පාවිච්චි කරන්නේ. පෑන් පාවිච්චි කරන්නේ. මෙන්න හැම ෂීට් එකේ තියලා හරලා බ්ලොක් එක හොඳට ෂීට් එකට මෙහෙම තද වෙන්න තියලා
ඔන්නම වටේ ඇඳ ගන්නයි තියෙන්නේ. හරි මම මේ බෝඩ් එකේ නිකන් ඇඳේ ඔයාලට පේන්න. මේ කොලේ කපා ගන්න කොහොමද කියලා දිග පළල මේ මිනුම් ටික මම ෆොටෝ එකත් එක්ක දාන්නම් හෙට හවස් වෙනකොට ගෲප් එකට. හරිද? අපි මේ හදාගන්න කොලේ පාට කරගන්න ඕන. හරිද? හදාගන්න කොලේ පාට කරගන්න ඕන. එතකොට තමයි ඒකේ ලස්සන තියෙන්නේ. පාට කරගන්නේ කොහොමද? මේකේ අවුට්ලයින් එක ඉස්සෙල්ලා ටිකක් මහතට වෙන්න තදට කිව්වට මේ තදට පාට කරන්න ගිහිල්ලා එපා අර මේ පාට කෑලි කඩා ගන්නත් එපා. ඉතින් අර පේන තරමක් හොඳට පේන විදිහට අත චුට්ටක් තද කරලා අන්න ඔය වගේ මෙහෙම අවුට්ලයින් එක ඇඳ ගන්න ඕන. මං ඊළඟට හදන්නේ මේකේ කලර් එක ෂේඩ් කරන්න. මොන මොහොකින්ද ෂේඩ් කරන්න හදන්නේ? පාවිච්චි කරන්න හදන්නේ ඇඟිල්ල. ඕක තමයි අපිට තියෙන පහසුම උපකරණය. මොනවත් අනම්මනම් ෂේඩ් කෑලි එහෙම පාවිච්චි කරනවට වඩා නැත්තම් ඔයාලට පුළුවන් දැන් මේක හිතන්නකො මේ අහක දාන ෆෝම් ෂීට් කෑල්ලක් කියලා. ඕක මෙන්න එහෙම කරලා අර බටයක් ඔතන්නා වගේ මෙහෙම පොඩ්ඩක් ඔතලා පොඩි නිකන් සුරුට්ටුවක් වගේ එකක් හදාගනවා. ඒකෙන් මෙහෙම ෂේඩ් කරන්නත් පුළුවන්. හරිද? මම මේ කපාගත්ත කොලයක් රෝල් කරේ. අයියෝ අපරාධ. හරි නැත්නම් ඇඟිල්ලෙන් පුළුවන්. එහෙම නැත්නම් අර කිව්වා වගේ ෆෝම් ෂීට් එකක් එහෙම රෝල් කරලා අරගෙන කරන්නත් පුළුවන්. හරිද? මම නම් ඇඟිල්ල තමයි පාවිච්චි කරන්නේ. මට සැටිස් නෑ අර ක්‍රමේ. මම ඒ විදිහට පාට කරනවා නෙළුම් මල් වල කොලේ නම්. මේ පේනවද? අපි මෙන්න මේවා මේ මොන්ටිසෝරි කාලේ කරපු වැඩ මේවා. ඇඟිල්ලෙන් මේ විදිහට පාට ඇදපු එක කරලා තියෙනව නේද? අපි මේක දැන් ඉතින් පොඩ්ඩක් පොෂ් වෙලා කියනවා කලර් ෂේඩ් කරනවා කියලා. මේවා මොන්ටිසෝරියේදී කරා මට මතකයි. මෙන්න මේ වගේ පොඩි වැඩක් කරන්න තියෙන්නේ. පාට ටික ඇතුළට මෙහෙම ෂේඩ් කරන්න ඕන. ලස්සනට. ඔන්න ඔය විදිහට. හරි? පේනවනේ? මැද ටිකක් ලාවට තියෙනවා වටේ ලස්සනට තද පාටට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මම අර කලින් කිව්වා වගේ පාවිච්චි කරන්න යන්නේ ලිය වෙන්නේ නැති පෑනක්. හරි? නැත්තම් කව කටුවක්. එහෙමත් නැත්තම් යතුරු කටුවක්. නැත්තම් මොකද මොනවා හරි කොහොම හරි කට්ටක් වගේ දෙයක් පාවිච්චි කරන්න. පෑන් පැන්සල් පාවිච්චි කරන්නේ නැහැ. පොළවල දාර අඳින්න සහ මල් වල බ්ලොක්ස් අඳින්න. හරිද? අපි මේ කොලේ දාර ටික ඇඳ ගන්න යන්නේ. මම ඔයාලට මේ ඉන්ස්ට්‍රොඩක්ෂන් දවසේ නෙවෙයිනේ මෙටීරියල් හඳුන්වලා දීපු දවසේ පෙන්නුවා. මෙන්න මේ වගේ මේ පොඩි අයිටම් එකක් හදාගෙන තියෙනවා. මේ අතුරු කටුවක තුඩක් ගහලා තියෙන්නේ මේකේ මේ. මට කව කට්ටකට වඩා මේක හොඳයි කියලා හිතුන හින්දා මේ පරණ පෑන් බටයකට අර හොඳ හයිය අතුරු කට්ටක් කටරඬුවෙන් කපලා අරගෙන මේ ගහලා නිකන් හදාගත්තා. මේක දැන් අනේ මන්ද අවුරුදු 5ක් 6ක් විතරම පරණයි. එකක් මාරු කරෙත් නැහැ. තාම ඒක මම පාවිච්චි කරනවා. හරිද? ඔයාලට පුළුවන් කව කටුවක් ඉවර වුණ පෑනක් ඔය වගේ මොනවා හරි අයිටම් එකක් පාවිච්චි කරන්න. මේ මොනම වෙලාවකවත් අපි මේ ෂීට් එකක බ්ලොක් අඳින්නවත් එහෙමත් නැත්නම් කොළවල මල් පෙතිවල දාර වගේ දේවල් ඉස්මතු කරලා පෙන්වන්නවත් පැන්සල් පෑන් පාවිච්චි කරන්නේ නැහැ. අපි මෙන්න මේ වගේ ලියවෙන්නේ නැති මොනවා හරි කට්ටක් වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. දාර ඇඳගන්නේ හරිම ලේසි. මේවා මේ සිම්පල් ඒවා මේවා නම් ඔන්න ඔහම පේනවනේ. ඔන්න ඔය වගේ ඉරි ටිකක් ඇඳගන්නයි තියෙන්නේ. දැන් ඔය අතර ඔය ළමයි මේ ග්ලූ ගන් එක දාගන්නකො රත් වෙන්න. අපිට නෑ සෝරි අයන් එක හීට් වෙන තියාගන්න පෙති ටික ටූල් කරගන්නයි ඕන. අපි මල් පෙති දෙකක් හදාගත්ත ඔය මල් පෙති දෙක
මල් පෙති දෙක ටූල් කරගන්න. මම දැන් අන්න අර කොලේ මෙන්න මේ විදිහට ඉරි ටික දාර ටික ඇඳලා හදාගෙන තියෙන්නේ. දැන් මම මේක ටූල් කරන විදිහ පෙන්වන්නයි යන්නේ කොලේ. මේක අපි අයන් කරන්න හැ. මෙන්න මෙහෙම දෙකට මැද්දෙන් නවලා අල්ල ගන්නවා. පේනවනේ? මේ අතේ පාට තියෙන්නේ මේ මගේ අත් කිලුට වෙලා තියෙන පාට වලටයි ගම් වලටයි. මේ මෙහෙම දෙකට මැදින් නවලා අල්ල ගන්නවා මෙහෙම. ඔන්නෝම අල්ලගත්තා. නවල මෙහෙම අල්ලගත්තා. ඊට පස්සේ අත් දෙක මෙහෙම තද කරගෙන මේ යටට වක්‍ර කරනවා මේක මේ. පේනවනේ? ඊට පස්සේ ආපහු තව චුට්ටක් එහායින් අල්ලගත්තා. යටට මෙහෙම වකුටු කරලා අදින්න තියෙන්නේ. මෙහෙම නේ. ඔයාලා මේක රෙකෝඩින් බලනකොට 3-4 පාරක්වත් බලන්න එක දිගට. ඔන්න ඔය වගේ කොලයක් මේ දාර කඩතුළු වගේ ලස්සනට මේ රැලි ඇවිල්ලා මෙන්න මේ විදිහට කොලයක් එනවා. හරිද? මම අර කලින් කරලා පෙන්නුවා වගේ මෙහෙම කරලා අල්ලගත්තා. මෙහෙම කරලා අල්ලගෙන මේක මේ අත් දෙක යටට මෙහෙම නවන්න තියෙන්නේ. මෙහෙම කරලා අල්ලගත්තා. ඔහොම කරා. අර ෂීට් එක ඇදෙනකොට මෙන්න මේ විදිහට කොලේ වකුටු වෙලා වෙනවා. ඒක තමයි කොලේ. දැන් අයන් එක හීට් වෙන තියාගන්න ඕන අපි. ඊළඟට මල් පෙති දෙක ටූල් කරලා පෙන්වන්නයි හදන්නේ මම ඔයාලට. අයන් එක රත් වෙන්න දැම්මා. ඔයාලා මම කරලා පෙන්නුවට පස්සේ කරන්න. හොඳේ? ඉස්සෙල්ලා කරන්න යන්න එපා. මං ගාවත් රෙඩි කරගත්ත මල් පෙති දෙකයි තියෙන්නේ. ඔයාලා ගාවත් පෙති දෙකයි තියෙන්නේ. අහක යන්න නැති වෙන වැඩේ කරගන්න බලන්න. අහක ගියත් කමන්නේ. හෙට ඉඳලා ආපහු මල් හදන්න. හොඳේ? මං ඉස්සෙල්ලා එන්න එකේ තියන්නේ නැහැ. මං නිකන් මෙන්න පිට තියලා පෙන්නන්නම් මොකක්ද අපි මේ මල් පෙත්තට කරන්නේ කියලා. හරිද? මේ මල් පෙත්ත මෙහෙම මේ අයන් එකේ එහෙට මෙහෙට දුවවන්න ඕන. අල්ලලා තද කරන්න යනම් මනන්නේ. මේ එන්න මෙහෙම. හරිද? ඕන්නහම අයන් එකේ එහාට මෙහාට දුවවන්න ඕන. මෙහෙම අයන් එකේ තියාගෙන ඉන්නේ ගොඩක් වෙලා. හරිද? මෙහෙම එහෙට මෙහෙට දුවවන්නයි තියෙන්නේ. එහෙම දුවවනකොට ඔයාලට පේනවා මේ මල් පෙත්ත මෙන්න මේ වගේ පහළට හැකිලෙනවා. අයන් එකට අල්ලනකොට මේ පේනවනේ. මේ මලේ කන පිට හොඳේ. මේ පැත්ත තමයි අයන් එකට මෙහෙම ස්පර්ශ වෙලා තියෙන්නේ. මම ඕන දැන් අයන් එකටම තියලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම. අයන් එකේ හේ මෙහෙ දුවවනවා. පේනවද වෙනස? මේ ටික ටූල් වෙලා තියෙන්නේ සහ මේ ටික නිකම්ම තියෙන්නේ. පේනවනේ වෙනස? අර මලේ පෙති අග ටික වකුටු වෙලා පහළට ඇකිලිලා තියෙන්නේ. අන්න ඒක තමයි අපිට කරගන්න ඕන. එහෙනම් මොකද කරන්න ඕන? මෙන්න මේ විදිහට අයන් එකේ මල් පෙති ටික එහෙ මෙහෙ දුවවන්නයි තියෙන්නේ. ඕන පේනවනේ? මෙන්න කන පිට. ඊට පස්සේ ආපහු මේ අනිත් පැත්තට හරවා ගත්තා. ආපහුවම එහෙ මෙහෙ දුවවනවා. ඔන්න බලන්න. ඊට පස්සේ ඊතර ටික වේ. ඔන්න ඔහොම. මේ තියෙන්නේ මල් පෙත්තේ කන පිට. මේ තියෙන්නේ මල් පෙත්තේ හඳ පිට. මේ තියෙන්නේ අපි ටූල් කරගත්තේ නැති මල් පෙත්තක්. මගේ මේ දකුණු අතේ තියෙන්නේ. මේ තියෙන්නේ ටූල් කරගත්ත මල් පෙත්ත. පේනවනේ වෙනස? මම ඊළඟ එකත් කරලා පෙන්නන්නම්. එතකන් කරන්න යන්න එපා හදිස්සියේ. අපි ඉස්සෙල්ලා බලාගෙනමු කොහොමද කරන්නේ මේක කියලා. මේ අයන් එකේ එහෙ මෙහෙ හැමීට දුවවන්නයි තියෙන්නේ.
ඔන්න ඔය වගේ පේනවනේ මම මල් පෙති දෙකම රෙඩි කරගත්තා. අයන් එක මීඩියම් හීට් එකේ තියාගන්න ඔයාලා. මේ පැත්තට එන්නේ මලේ කන පිට හොඳේ. මේ මගේ අතවල තියෙන පාට. මේ මෙහෙම එන්නේ මලේ කන පිට. මේ පහලට වකුටු වෙලා වගේ පේන්නේ මලේ හොඳ පැත්ත. ඔය විදිහට මට මල් පෙති දෙක හදාගෙන පෙන්වන්නකෝ බලන්න. පල්ලි වෙලා මට කතා කරන්න. කරනවද ඔයාලා? මම මල් පෙති දෙක ටූල් කරගෙන ඉවර හන්දා අයන් එක කළා. මේ ග්ලූ ගන්න ඔයාලා මල් පෙති දෙක හදන්න දෙන්නේ. ආයෙ කලන්නේ කවුද සම්දේද? දැක්කේ නෑ ආයෙ පෙන්වන්නකෝ. ඔව්. හරි තරමක් දුරට හරි මට පේන විදිහට මට ඔයාලගේ ස්ක්‍රීන් බොඳ වෙලා පේන්නේ. හරිද? මේ මං පේන නේමත් බොඳයිද ඔයාලට? මං පේන ක්ලියර් පේන්නේ නැද්ද මං පෙන්වන ඒවා? හරි පේනවා. සන්ධ්‍යාගේ හරි හොඳේ. සන්ධ්‍යා හරි කවුද අනිත් මේ රතු පාට ගවුමද? ඔව්. චුට්ටක් ලං කරන්න. අර මෙහෙම ඔව්. මෙහෙම මේ අර මැදට මේ පෙත්තේ අගිස්ස තව චුට්ටක් මෙහෙම වකුටු වෙන්න තියමුද? නැත්තම් මදි වගේනේ රතු පාට ගවුම. ඔය Samsung SM A75F කියලා ඉන්නේ. එයා ඊට පස්සේ තව දිලු හිටියා දිල්පාට හිටියා කළු පාට ඩොට් ගවුමක් හිටියා. එයාලා මල් හදනක නැවැත්තුවද? ඉන්නවනේ කොබල ක්ලියර් මදි යන්නේ. මදිද ටූල් මිස්? කරේ නැද්ද? ඒකනම් ටූල් වෙලා මදි. අර මේ බලන්නකෝ. ටූල් කරා ටිකක්. මෙහෙම අයන් මදි එකට මිස්. දිව්වහම මෙන්න මේ විදිහට පෙත්ත මේ විදිහට පෙත්ත මයික් එක ඔෆ් කරලා චුට්ටක් අහන් ඉමු අපි නැත්තම් ස්ක්‍රීන් එකේ පේන්නේ නැතු වෙයි. මෙන්න මේ විදිහට මල් පෙත්ත මෙහෙම යටට හැකිලෙන්න ඕන. මේ බලන්නකෝ. හොඳට ඒක ලස්සනට පේන්න තියෙන්න ඕන. මෙහෙම පහළට හැකිලිලා තියෙන විදිහ. හොඳේ? එහෙනම් බලලා කරලා බලන්නකෝ තව චුට්ටක් අයන් එකේ තියන්නකෝ මීඩියම් හීට් එකේ අයන් එක තියාගන්න. එතකොට මල් පෙති කර වෙලා යන්නේ. සාමාන්‍යයෙන් මිලිමීටර් 2 මල් පෙති පාවිච්චි කරනවට වඩා පොඩ්ඩක් ප්‍රවේශමෙන් ඕන මිලිමීටර් 1 පාවිච්චි කරන්න තුනී වැඩි හින්දා ඇකිලිලා යනවා. තව කවුද දිලු හිටියේ නේද? දිලු ටූල් මේ අයන් කරේ නැද්ද මල් පෙති? තව කවුද දීපානි හිටියනේ? මම ග්ලූ ගන් එක හීට් වෙන දාගන්න හදන්නේ මට අමතක වුණා ඒක. අපි දැන් හදන්නේ මලේ රේණුව හදාගන්න සහ මලේ පෙති ටික සෙට් කරගන්න.
අපි ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලම හදන්නේ අර මලේ මැදට සෙට් වෙන පුංචි රේණුව හදාගන්න. හැමෝම මයික් ඕෆ් කරලා අහගෙන ඉන්න ඕනි. බලාගෙන ඉන්න ඕන. මොනවා හරි ප්‍රශ්න තිබුණොත් මයික් එක ඔන් කරා ඇහුවා ආයෙ ඕෆ් කරගත්තා. අපි මෙන්න මේකෙන් ටයිට් කොයිල් එකක් හදාගන්නයි හදන්නේ. ටයිට් කොයිල් එකක් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කොයිල් එක ඔතාගන්නේ කියලා. මෙන්න මේ විදිහට මට නම් දකුණු අත හුරු. අපි ෆෝටෝ ගේවි. මෙහෙම මට දකුණු අත හුරු හින්දා මම මේ විදිහට අල්ල ගන්නවා. මේ මෙහෙම චූටි කෑල්ලක් ඇතුළට නවාගෙන ඊට පස්සේ මේක මෙහෙම රෝල් කරගෙන එනවා ඉස්සරහට. ඊට පස්සේ මේ වගේ ප්‍රමාණයක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් රෝල් වුණාට පස්සේ මෙහෙම මේ මහපට ඇඟිල්ලයි මේ අනිත් ඇඟිල්ලයි අතරමැද මේක තියාගෙන ඔහම ගානට ඔතන්න ඕන මේ. මෙන්න මේ විදිහට ඔතා ගන්නයි ඕන. ටයිට් කොයිල් එකක් කියලා කියන්නේ අපි මෙන්න මේ වගේ ඔතා ගන්න එකකට. මේක පටපොටවල් උඩ යට යන්නේ නැතුව ගානට පිළිවෙලට තියෙන්න ඕන. මෙන්න මේ වගේ සයිස් එකේ කොයිල් එකක් ඔතා ගන්න ඕන අපි. මට පෙන්වන්න බලන්න මේ විදිහේ කොයිල් එකක් ඔතාගෙන අපි අර සෙන්ටිමීටර් එකක් පල්ලට ගත්ත මල් රේණුවේ. කොහොමද? කොයිල් එක බොහොම පොඩි එකක් වෙන්න ඕනේ. පේනවනේ මම මේ ඇඟිලි තුඩු දෙකෙන් අල්ලන් ඉන්නකොට මේක මේ බොහොම පොඩි කොයිල් එකක්. ලොකු මහත කොයිල් එකක් හදාගන්න බෑ. කොයිල් එක මහත වැඩි වගේ කියලා හිතෙනවා නම් චුට්ටක් කඩලා අයින් කරලා හරි පොඩි කොයිල් එකක් හදාගන්න. මගේ මේ අතේ තියෙන එකේ පළල තියෙනවා සෙන්ටිමීටර් 1.5ක් විතර කොයිල් එකේ පළල. ඊට වැඩිය පල්ලට ගන්න එපා මලේ එතකොට පෙතිරික පේන්නේ නැතුව යාවි. ඇයි ඉතින් රේණුව තියෙනවනේ හෙන විශාලෙට. 1.5ක් වගේ පල්ල තියුණාම හොඳටම ඇති. හොඳේ. එන්න ඒ විදිහට කොයිල් එක ඔතාගෙන ඊට පස්සේ අපි මේ ඉතුරු කොනේ ගම් චුට්ටක් ගාගෙන ඒක අලව ගන්න ඕන. ග්ලූ ගන් එක එහෙම පළවෙනි පාරට පාවිච්චි කරන කට්ටිය ප්‍රවේශමට පාවිච්චි කරන්න මේව හොඳට රත් වෙලා තියෙන ගම් මෙහෙම අතපය පිච්චේවි. ඇඟිලි වල ගෑවුනාට නම් ගානක් නැහැ මේ අපෙත් ගෑවෙනවා. අර මේ ඔය සාමාන්‍ය මේ මට සිලිටු තැන් වල වගේ එහෙම ගෑවුනොත් නම් පිච්චෙනවා. සන්ධ්‍යා. ඕක මේ රේණුව ලොකු වැඩි වගේ නැද්ද ළමයා? බලන්නකො පොඩ්ඩක් මේ මෙහෙම තියලා බලන්නකො. මෙහෙම තියලා බලන්නකො මේක. අඩිරෝල තියලා බලන්නකො 1.5ක් වගේ තියෙනවද කියලා. මට පේන විදිහට ලොකුයි වගේ එක. ඕක මේ මල් පෙත්තට අර ගත්තොත් එහෙම මල් පෙති ටික හෙන කොට වෙලා පෙනේවි. එතකොට අර පෙති ටික හයිලයිට් වෙලා පේන්නේ නැහනේ. මැද රේණුව විතරක් ලොකුවට පෙනේවි. එහෙම වුණොත් කැත වෙනවනේ මල. තව කවුද හිටියේ? දිලු මං හිතන්නේ මල් හදනක නැවැත්තුවද? කතා කරන්නේත් නැහැ. මේ රේලුක හදන්න 30න් භාගයයිද ගන්නෙ? ඔව් 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 භාගයයි මං කිව්වනේ දෙකට කපා ගන්න ඕනි කියලා. හරි ඔයා හරි සම්පූර්ණ 30 හරි. 30 සම්පූර්ණ 30 පටියම අරගෙන ඇතුවද? ඔව්. ඊට පස්සේ අපි අර හදාගන්න කොයිල් එකේ පිටිපස්ස හරවලා හොඳේ මේ කොයිල් එකේ මේ ඉස්සරහ තියෙන්නේ මේ කොයිල් එකේ පිටිපස්ස මේ පිටිපස්ස හරවලා මෙන්න මේ වගේ ග්ලූ ගන් එකෙන් මෙහෙම පිටිපස්සේ ගම් සීල් එකක් තියාගන්න හොඳේ මෙහෙම පුරාම ගම් චුට්ටක් ගා ගන්නකො එතකොට අර හොඳට සීල් වෙලා තියෙනවා පටපොටවල් ගැලවෙන්නේ නැහැ මේ ඔන්න ඔය වගේ
මේ තියෙන්නේ රේණුවේ ඉස්සරහ පැත්ත. මේ රේණුවේ පිටිපස්ස පැත්තට මම අර පෙන්නුවා වගේ ග්ලූ ගන් එකෙන් ගම් සීල් එකක් තියාගෙනයි තියෙන්නේ. එතකොට අර පට පොටවල් උඩ යට ගිහිල්ලා මේ කැත වෙන්නේ නැහැ. දැන් ඊළඟට අපි වෙලාව කීයේ බොලේ 9:47. ඊළඟට අපි අනිත් උස රේණුව අලව ගන්න යන්නේ. අනිත් අය රේණුව හැදුවේ නැද්ද? එක්කිනයි දෙන්නයි ඉන්නේ පින්නයි. අපි මේ මිස් රෙකෝඩින් බලලා හරි පාඩම ඔව් මට 1 ෂීට් එවලා නැහැ. ගොඩක් දුරට මට එවලා තියෙන්නේ 2 ෂීට්. දැන් අපි අර මේ මල් පෙති කැපුවේ මොකකින්ද? මල් පෙති කප් එකෙන් තිබ්බා. අනිත් ඒ ඔව් වගේ කහ පාට වගේ එවලා නැහැ. කහ පාට සුදු පාට අර මම ඒක මම වෙනම එවපු ලිස්ට් එක ගන්න. ඔයාලා ගාව ඇති. ඔයා ගාව තියෙනවද ඔව්. ලාරෝස පාට? ලාරෝස පාට තියෙනවා. ඕ මම ලිස්ට් එකේ අර අත්‍යවශ්‍ය බඩු ටික ගන්න ඕන නෝටිස් එකේ දැම්මනේ ලාරෝස පාටින් තැඹිලි පාටින් තීරු කපා ගන්න කියලා රේණු වලට. එහෙම කපලා මිස් මම දාමු ඒක හොඳේ? හරි මිස් හරි. ඕ දැන් කලබලේ බෑනේ අපි හෙට මේ නිවිහැනිහිල්ල හදමු රෙකෝඩින් උත් දැම්මහම නැත්තම් මතකෙන් වුණත් හදන්න පුළුවන් දැන් මේ රෑ කීන ටික උදේට අමතක වෙන්නේ නැහනේ. අපි ඔව් එහෙම කරමු. හරි මිස් හරි. හරි. ඊට පස්සේ ඔයාලා කමන්නේ බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි අර කහ පාට හදාගත්ත පුංචි රේණුවට මෙන්න මේ සුදු පාට රේණුව අලවනවා. මේ පේනවනේ? පටිය. ඔන්න ඔය විදිහට අලව ගන්නවා. පේනවනේ කහ පාට රේණුව මිටි අනිත් රේණුව උස. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ සුදු පාට රේණුව අපි ඔතන්නේ වට 3යි. ඊට වැඩිය ඔතන්නේ නැහැ. හරිද? ඔන්න මම වට 3ක් ගණන් කරලා ඔතන්නයි හදන්නේ. ඔන්න අලවපු තැනටම ආවා. එක වටයයි ආපහු අලවපු තැනටම ආවා වට 2යි. ආයෙමත් අලවපු තැනටම ආවා වට 3යි. කතුර ගත්තා. වැඩිපුර ටික කපලා අයින් කරා. කොනේ මෙහෙම ගම් ටිකක් ගෑවා. ඒක අලව ගත්තා. ඔය තියෙන්නේ මල් රේණුව. මේන පේනවනේ. මල් රේණුව හදාගත්තා අපි. ඊට පස්සේ අර කලින් කහපාට මල් රේණුවේ කරා වගේ මේකේ පිටිපස්සටත් මෙහෙම මේ ග්ලූ ගන් එකෙන් ගම් සීල් එකක් තියාගෙන පට පොටවල් උඩ යට ගිහිල්ලා ගැලවෙන්න බලන්නේ නැහැ එතකොට. හරිද? ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ මේ හදාගත්ත මල් රේණුව මල් පෙති වලට සෙට් කරගන්න. මට පොඩි වෙලාවක් දෙන්න. ළමයි අපි මයික් ඕෆ් කරගමු හැමෝම එක්කෙනෙක්ගේ ඔන් වෙලා පේනවා. හරි. ඊළඟට අපි මෙන්න මේ විදිහට අරගන්නවා මල් පෙත. දැන් මේකේ මැද කොහෙද කියලා දන්නවා අපි පොඩි මාක් එකක් එහෙම දාගත්තනේ. ඇරත් තව කටුවේ තුඩ වැදුන තැන තමයි මැද. ඒක මධ්‍ය ලක්ෂය කියලා දැන් දන්නවනේ කොහමද? අන්න එතන මෙන්න මේ විදිහට ගම් ඩොට් එකක් තියා ගන්නවා. තියලා හරිම මැදින් මේ මල් රේණුව ඕනම අලව ගන්නවා. දැක්කනේ හරි මැදින් ඕන අලව ගන්න. හොඳේ. පොඩ්ඩක් එහාට මෙහාට කරලා හරව හරව බලන්න මේක මේ මං අලව ගත්තේ හරි මැදද කියලා. ඕන්න ඔය විදිහට. ඊට පස්සේ අපි මල් පෙත්තක් හැර පෙත්තක් තමයි මේ රේණුවේ කඳට අලවන්නේ. බලා ගන්න කරන්න යන්න එපා දැම්ම. ඔන්න මම මේ එක මල් පෙත්තක ගම් ඩොට් එකක් ගානවා. ඊළඟට තියෙන මල් පෙත්ත අතාරිනවා. අනිත් පෙත්තේ ආයෙ ගම් ඩොට් එකක් ගානවා. හරිද? දැක්කනේ? ඊට පස්සේ කරන්නේ ඒ මල් පෙත්ත මෙහෙම කඳට හේතු කරලා තියලා අලවනවා. මේ මල් පෙත්ත ඇතෑරලා ඊළඟට ගම් ඩොට් එක ගාපු මල් පෙත්තත් ආයෙ මෙහෙම කඳට හේතු කරලා තියලා අලවනවා. දැක්කනේ? මේ එක පෙත්තක් මේ පෙත්තේ ගාලා ඇලෙව්වා. මේ පෙත්ත ඇතෑරියා. ඊළඟට ආයෙ මේක ගෑවා.
දැන් ඊළඟට දිගටම කරගෙන යන්නේ මේ විදිහට තමයි මල් පෙත්තක් හැර මල් පෙත්තක පෙත්තේ මුල ගම් ඩොට් එක බැගින් තියාගෙන රේණුවේ කඳට හේතු කරලා ලවනවා. මෙන්න මෙහෙම. දැක්කනේ? මෙන්න මේ විදිහට. හැමතිස්සෙම මතක තියාගන්න මල් පෙත්තක් හැර මල් පෙත්තක් ඇර තමයි අලවන්නේ. එක දිගට පෙති ටික අලවගෙන යන්නේ නැහැ. හොඳේ? මෙතනින් ඊට පස්සේ ආපහු ඔහම ඩොට් එකක් මේ පෙති මුල තමයි ගම් ඩොට් තියාගන්නේ අපි. පෙත්තේ මැද අරේ මෙහෙම ගම් ඩොට් තියන්න යන්නේ නැහැ. මෙහෙම කරලා අලව ගන්නයි තියෙන්නේ. මල් පෙත්තක් හැර මල් පෙත්තක්. මේක තෑරියා මේක ඇලෙව්වා. ඕන්න ඔහම තමයි අලවන්නේ. හරිද? මෙන්න බලන්න. ඔහම තමයි ඉස්සරහට මල් පේන්නේ පෙනුම. මේ විදිහට තමයි මේ ටික පේන්නේ. හරිද? තා අපට කෑලි 3ක් ඉතුරුයි. ඒ තුනත් අලව ගන්නයි හදන්නේ මම. මේ මැද මල් පෙත්තේ ගම් ටිකක් ගාගත්තා. මේක මෙහෙම කරලා උඩට ඉස්සුවා. දැන් සේරම මල් පෙති ටික මල් පෙත්තක් හැර මල් පෙත්තක් අලවලා තියෙන්නේ. පේනවනේ? නේ? මේ විදිහට. දැන් ඊළඟට අපි ඊළඟ ටිකත් අලව ගන්නයි හදන්නේ. ඒ වගේම කලින් කරා වගේම මල් පෙත්තේ මුලට තමයි ගම් ඩොට් එක දාන්නේ. දාලා මේක මෙහෙම කළ හේතුම කරලා අලවනවද? දැන් මේ මෙන්න මේ මල් පෙත්තේ කියලා හිතන්නකෝ. මේකේ ගම් බිඳුවක් දැම්ම මුලට. ඔහම කළ හේතුම කරනවද? අලවලම දාන. නෑ. එහෙම කරන්නේ නැහැ. එහෙනම් මෙහෙම භාගයක් දුරට වගේ තමයි මල් පෙත්ත උස්සන්නේ. පේනවනේ? එතකොට මල් පෙති අතර ગેප් එකක් පේනවා. මේක මෙහෙම ඕන් ඔහම කළ හේතුම කරලා අලවන්නේ නැහැ. මෙන්න එහෙම පොඩ්ඩක් ඈත් වෙන්න තියලා තමයි අලවන්නේ. කරලා පෙන්නන්නම් මම බලාගෙන ඉන්න. මෙහෙම මම මල් පෙති දෙකක විතර වගේ ඩොට් තියාගත්තා. ඔන්නහම භාගයට උස්සන්න තියෙන්නේ. පේනවනේ? සම්පූර්ණ අර කලින් පෙති ටිකේ ඇවිල්ලා වදිලා හේතු වෙන ගානට අලවන්නේ නැහැ. ඊළඟ ටිකත් අලව ගන්න හදන්නේ ගම් ඩොට් දෙකක් තියාගත්ත පෙති දෙකක. ඔයාලා පෙත්තෙන් පෙත්ත වගේ ගම් ඩොට් තියාගන්න තාමත් උරු නැති හින්දා. දැක්කනේ භාගයට තමයි මල් පෙත්ත උස්සන්නේ. හොඳේ. එතකොට තමයි අර ලේයර්ස් හොඳට වෙන් වෙන්ව පේන්නේ. තව දෙකයි ඉතුරු. පේනවනේ ලේයර්ස් එක මල් පෙත්තයි ඇලෙව්වේ. නමුත් මල් පෙති දෙකක් අලවලා තියෙනවා වගේ ලේයර්ස් දෙකක් වෙන වෙනම පේනවා. පේනවනේ කොහොමද කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අනිත් මල් පෙත්තක් අරගත්තා. අරගෙන බලන් ඉන්න කොච්චර ලොකු රවුමක් අඳිනවද කියලා. අර මධ්‍ය ලක්ෂය වටා මෙන්න මේ වගේ ගම් රවුමක් ඇඳගෙන මැදිනුත් පොඩි ගම් ඩොට් එකක් තියා ගන්නවා. තියලා ග්ලූ ගන් එක පැත්තක තියුවා. අපි අර හදාගත්ත මල් පෙත්ත මෙහෙම හරිය මැදින් සෙට් කරගන්න ඕන. හොඳේ. හැමදෙස්සෙම මැද බලන්න හරියට. නැත්තම් මල් නිකන් මොනෝද වගේ තියේවි. එහෙම හරි මැදින් තියලා මෙහෙම යාන්තම් උඩට මල් පෙත්ත උස්සන්නයි තියෙන්නේ. තේනවද? ඔන්න ඔය විදිහට තමයි මල් පෙත්ත සෙට් වෙන්නේ. දැක්කනේ? ඕක තමයි මල. ඒක තමයි මේ මම දැන් හදලා තියෙන්නේ මේ. පේනවනේ? හරිද? ඊට පස්සේ ඔයාලට මම දැම්ම මේ මොනවද? කම්බි ඔතාගෙන එන්න කියලා. කම්බි. උසම මලේ කම්බිය සෙන්ටිමීටර්
මේ අඟල් වලින් කියන්නම්කෝ. උස්සම මලේ කම්බිය අඟල් අරගන්න 7ක්. හොඳ? උසම මලේ. ඒ කියන්නේ මම දැන් මම වාස් එක පෙන්වන්නම්කෝ ඔයාලට. හදලා තියෙන වාස් එක. මෙන්න මේක. මේ මැද තියෙන්නේ උසම මලනේ. ඒක අරගන්න අඟල් 7ක්. කම්බිය. මලේ කම්බිය අඟල් 7යි. ඊට පස්සේ වටේට සෙට් වෙන කම්බි ටික කටරඬුව හොයනවා. වටේට සෙට් වෙන කම්බි ටික අඟල් 6ක් වෙන්න ගන්න. උසම කම්බිය අඟල් 7යි. උසම මලේ නටුවේ කම්බිය අඟල් 7යි. ඊට පස්සේ ඔය වටේට ගහලා තියෙන කම්බි ටිකේ උස අඟල් 6යි ඔක්කොම. හොඳ. එතකොට අඟල් 7න් එක මලයි සෙට් වෙන්නේ. ඒක වාස් එකේ මැදට. හොඳට තදට කම්බි යොදා ගන්න ඕන. ඒ වගේම තමයි දැන් ඔයාලා කම්බි හැම රෝල් නේ ගන්නෙ. මමත් කම්බි රෝල් අරගන්නේ. කම්බි රෝල් ගත්තට පේනවනේ මේ කම්බිය දිග්ගස්සලා හදාගෙන තියෙනවා හරි කෙනින්. ඒ වගේ හොඳට මේ හදා ගන්න ඕන. හොඳ. නිකන් දඟර ගහිලා පොඩි වෙලයි අද වෙලයි තියෙන ඒවා නම් මල් වලට දාන්න එපා. ඊට පස්සේ මල මෙහෙම පිටිපස්ස හරව ගත්තා. ඔයාලට ඕන නම් මේක පහනකින් හරි ලයිටරයකින් හරි පොඩ්ඩක් රත් කරලා ගන්නත් පුළුවන්. නැත්තම් මම නම් මේ නිකම්ම මෙහෙම සෙට් කරනවා. ඔන්න ඔය විදිහට. මම මල හදලා ගන්නයි තියෙන්නේ. මේ මැදට මේ දාන උස රේණු ටික නම් අනේ හොඳට පොඩි කරන්න හොඳේ. එතකොට තමයි මේ රේණු ටික ලස්සනට සෙට් වෙන්නේ. මෙන්න මේ වගේ මල හදා ගන්න. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද කොලේ සෙට් කරන්න කියලා. අපි කොලයක් හැදුවා නේද? මිස් ඔව්. කම්බිය කොච්චර ඝන කම්බියක්ද ඕන? මේක බයින්ඩින් කම්බි. ඔව් බයින්ඩින් කම්බිය සයිස් කීපයක්ම තියෙනවනේ. නෑ අපි නම් හાર્ඩ්වෙයාර් එකෙන් බයින්ඩින් කම්බි කියලා ඉල්ලුවාම අපිට හම්බෙන්නේ මේ සයිස් එකම විතරයි. හරි මිස්. මම සාමාන්‍යයෙන් ගේනකොට කිලෝ 1ක් වගේ ගේනවා. එච්චර ගේන්න ඕනේ නෑ. පොඩි ප්‍රමාණයක් තියුණාම ඇති. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් වගේ මහ ගාණක් වෙන්නේ පොඩි ගාණක් වෙන්නේ. මේ බලන්නකෝ. මේක තමයි කම්බිය බයින්ඩින් කම්බි කියලා ඉල්ලන්නේ. අනිත් කම්බි වර්ගය අපි මල් වලට පාවිච්චි කරන බකට් කම්බි. ඔයාලට ලිස්ට් වලට දාලා තියෙන්නේ ඔය සේරම නම් ගම් එක අරගෙන තියාගන්න කියලා. කම්බි වර්ග ඔන්ලයින් ගෙන්නන්න යන්න එපා. හැම ටවුන් එකකම මේ හાર્ඩ්වෙයාර් වල තියෙනවා. හරිද? කොලේ තියෙනවා. අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට කොලේ අරගෙන කොලේ මෙන්න මේ විදිහට දෙපැත්තේ ගම් ලයින් එකක් ගාගෙන මේක අරන් වාස් එකේ ගහන්න ඉඩක් ඉතුරු කරලා නලවන්න. හොඳේ. මේ වගේ ප්‍රමාණයක් කම්බිය මං ඉතුරු කරා. ඔහොම ඉතුරු කරලා මේක මේ විදිහට කොලේ සෙට් කරනවා. දැක්කනේ? එළියට ඇවිල්ලා තියෙන ප්‍රමාණය වැඩි වගේ කියලා හිතනවා. ඕනම කරලා කපලා අයින් කරනවා. එතකොට ඔහොම තමයි සෙට් වෙන්නේ මල. හරිද? මම ඔයාලට පෙන්නන්නම් මේකේ මේ මල් ටික කොහොමද ගහන්නේ කියලා. ඔයාලා මේ වාස් එක දන්නවනේ මේ ඇවිල්ලා ඇත්තේ දැන් බඩු ඕඩර් කරලා ගෙන්න ගත්ත අයට. මෙන්න මේ අර ඩ්‍රයි ෆෝම් එකෙන් මෙන්න මේ වගේ පොඩි කියුබ් එකක් කපා ගන්නවාද මේ පිටිපස්සේ මේ ග්ලූ ගම් දාලා ඩොට් එකක් වෙලිච් එකක් තියෙන්නේ. මම දැන් අලවල නැතිවුනේ මේක මේ ආයෙ ගලවලා ගත්තේ ඔයාලට පෙන්නන්න. මේ වගේ අඟලක් උස අඟලක් පල්ල වගේ පොඩි කියුබ් එකක් කපා ගන්න. කපාගෙන මේ පල්ලට ගම් ටිකක් දා ගන්න. දාලා ඒක මෙන්න හැම කරලා වාස් එකේ අලවනවා. පේනවනේ වාස් එකේ කොච්චර කවර් වෙලා තියෙනවද කියලා පේනව නේද ඩ්‍රයි ෆෝම් එකෙන්. කොච්චර ප්‍රමාණයක්.
හරි. ඊට පස්සේ අර උසම මල මං කිව්වේ අඟල් 7ක් ගන්න කියලා. ඒක අරගෙන ඔහම කරලා මැදින් ගහනවා. මේ කම්බියක් කොලේ සෙට් කරලා තියෙන්නේ තව කම්බි ප්‍රමාණයක් වැඩිපුර තියලා. ඒ ටික තමයි මෙහෙම ඩ්‍රයි ෆෝම් එකට සෙට් කරන්නේ. මේ පේනවනේ. උසම මල මැදින් ගැහුවා. මේ හැම මලකටම කොලයක් තියෙන්න ඕන. හොඳේ. මම දැන් මේ මගේ මේවයි කොල නැහැ. ඔයාලට පෙන්වන්න ඕන හින්දා ඉස්සෙල්ලා මම මේ ගහලා පෙන්නනවා. ඉතුරු මල් ටික මෙහෙම වටේට ගහන්නයි තියෙන්නේ. ලස්සනට සෙට් වෙන්න. මේ වාසයකට නම් තාම මලක් මදි. මලක් හදපු එකක් ඇත්තේ නැහැ ගහලා පෙන්නන්න. මම නිකන් මේ මෙහෙම මලක් පෙන්නන්නද? වැඩක් නෑ ඒක ගහලා වෙනට වෙන පාටක්නේ. මේ මෙතෙන්ට තා මලක් එන්න ඕන. හොඳ. එතකොට මේ සම්පූර්ණ වාසයකට මල් 1 2 3 4 5 6යි 7යි. මල් 7ක් සෙට් වෙන්න ඕන. මේක 6න් කවර් කරන්නත් පුළුවන් බැරි නෑ. ඔන්න බලන්න. මේ මල් ටික චුට්ටක් එහෙට මෙහෙට කරලා ගත්තාම මල් 6ක් තියුණාම වාසයකට හොඳටම ඇති. නමුත් 7ක් තියුණොත් ලස්සනයි ඉතින්. පේනවනේ? මැද තියෙන මල උසට තියෙනවා. වටේට තියෙන මල අඟලක් විතර වගේ අඩු කරලා සෙට් කරලා අරගෙන තියෙන්නේ. කොළ ටික සෙට් වෙලා ආවිලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. වටේට පඳුරක් වගේ තියෙනවා කොළ ටික. දැන් මේ පැත්තේ කොළ නැති හින්දා පේන්නේ නැති. දැන් අර එහා පැත්තේ සයිඩ් එකේ කොළ ටික දාලානේ තියෙන්නේ මම නටුවලට. ඔන්න ඔය විදිහට තමයි වාසයකට ඕක සෙට් කරන්නේ. එතකොට මේකට ඊළඟට අපි මොනවද කරන්න ඕන? මේකට ඊළඟට අපි සිමෙන්ති පුරවන්න ඕන. හරිද? සිමෙන්ති පුරවනකොට ඔයාලා වැලි චුට්ටක් එහෙම කවලම් කරලා අරගෙන පොඩ්ඩක් පීරිසිකෝප් එකට වගේ චුට්ටක් හදාගන්න ඇති. මේ වාසයකට පුරවන්නනේ. එච්චර පීරිසිකෝප් එකකින් එහෙකුත් වැඩි මේ සිමෙන්ති බදාපු මිශ්‍රණේ. පොඩ්ඩක් හදාගන්න. වැලි චුට්ටක් ඔය මිදුලේ තියෙන චුට්ටක් අරන් කවලම් කරලා මෙන්න මේ වගේ ප්‍රමාණයක් සිමෙන්ති පුරවන්න. වාසකෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් සිමෙන්ති පුරවන්න. හරිද? එතකොට මේ කොලත් එක්ක යට වෙනවා සිමෙන්ති. කොලවලත් කොටසක් එක්ක. හරිද? වාසකයේ මේ වගේ ප්‍රමාණයක් සිමෙන්ති පුරවලා සිමෙන්ති ටික හොඳට වේලුණාට පස්සේ සුදු ගල් ලේයර් එකක් දාන්න. සුදු ගල් මම ඔයාලට කියලා ඇත්තේ ගන්න ඕන තැන් ඔය ටවුන් එකේ ඇක්වේරියම් වල එහෙම තියෙන ඔය සුරතල් මසුන් හැම විකුණන්න තියෙන තැන් තියෙන්නේ. ඒ වෙයි තියෙනවා. ඉතින් අද දවසේ අපේ පාඩම ඕක තමයි. ඔයාලට මල් පෙත්තක් බ්ලොක් එකක් නැතුව කපා ගන්න කොහොමද? හැඩ කරගන්නේ කොහොමද? ටූල් කරගන්නේ කොහොමද? කොලේ හදාගන්න විදිහ, නටුව සෙට් කරගන්න විදිහ, රේණු ටික හදාගන්න විදිහ සහ වාසයකට ඇටච් කරගන්නේ කොහොමද කියලා ඔන්න කරුණු කාරණා ටික අද ක්ලාස් එකේදී කවර් කරා. මොනවද ඔයාලට අද කියන්නේ අද පාඩමේ තියෙන ගැටලු මොනවා හරි තියෙනවද? අහලා දැනගන්න ඕන දේවල්? නිකන් පැහැදිලි නැති තැන් වගේ එහෙම තියෙනවද? මේ මල වර්ධිනී කෝ තියෙන්නේ බලන්න. මල මෙහෙම අර පොඩ එහෙ මෙහෙ කරලා බලන්නකෝ ස්ක්‍රීන් එක මැදට සෙට් වෙන්නේ කොයි හරියටද කියලා මල. මට ඒක රේණු ටික නම් ලස්සනට පේනවා හොඳට පොඩි කරලා. මල හරි. අන්න ඒ වගේ හැමෝම රේණු පොඩි කරන්න ඕන. හොඳේ බය නැතුව. මං ඒකයි මුලින්ම මතක් කරේ රේණු නම් ඉරටු ගහලා වගේ අරන් එන්න එපා කියලා. එයාගේ මල හරි. ආයි කවුද? සන්ධ්‍යා. ඔන්න බොලේ. ඒකනේ මං කිව්වේ. අර රේණු ටික ලොකු වැඩි වුණාට පස්සේ පෙති ටික මේ පේනවා මදි. පෙති චූටි එතකොට පේන්නේ. තේරුණා නේද? අර මැද කහපාට රේණුව සෙන්ටිමීටර් 1ක් 1.5ක් වගේ තියුණාම හොඳටම ඇති. ඒ වගේ ප්‍රමාණයට ගන්න කියලා කියන්නේ මොකද නැත්තම් අර පෙති ටික කවර් වෙලා ඉවරයිනේ රේණුවට. බලන්නකෝ මෙහෙම එන්නේ නැහැ එතකොට. ඊට පස්සේ මට පොඩ්ඩක් ආයෙ පෙන්නන්නකෝ මෙහෙට හරවන්නකෝ. සන්ද ඒකේ මේ සුදු පාට රේණුව වට 3ට වඩා හිතුවද නෑනේ? සුදු පාට රේණුව වට 3යි යොතන්න ඕන. මං අර ගණන් කර කර මෙතුවේ 1යි 2යි 3යි කියලා. වට 3යි යොතන්නේ. හරි. ඔයා මං හිතන්නේ කහ පාට රේණුව මුළු සෙන්ටිමීටර් 30 පටිය මතලද කොහෙද බොලේ? එහෙමද මන්ද? කැපුවද? ඒත් මහතයි. අපි ආයෙ බලමු. හොඳේ. ඔයා ඒ කොයිල් එක ඔතලා කහ පාට කොයිල් එකේ බලන්න පළල සෙන්ටිමීටර් 1ක් 1.5ක් වගේ හරියට වගේ එනකොට කහ අර වැඩිපුර ටික කපලා අයින් කරලා හරි කොයිල් එක අලවන්න. හොඳේ.
සෙන්ටිමීටර් එකක් වගේ පල්ලට තියුණාම ඇති කහ පාට මැදට අලවන පොඩිම කොයිල් එක. අනිත් කාරණාව පෙති ටික අලවලා තියෙනෙත් කන පිට. පෙති ටික අලවලා තියෙනෙත් කන පිට කියලා කියන්නේ මල් පෙත්තේ මෙන්න මේ පැත්තටයි රේණුව අලවන්නේ. මේ පැත්තට. මේ ඇතුල් පැත්තට නෙමෙයි. මට පේන විදියට ඒ ඇතුල් පැත්තටද කොහෙද රේණුව අලවලා තියෙන්නේ. ඔව් මල් පෙත්ත අලවලා තියෙන්නේ එහෙම. හරි. මේ කන පිට. අපි මේ අයන් එකට ටච් වෙච්ච ටික ඒ මල් පෙත්තේ කන පිට. හොඳයි. අයන් එකට ස්පර්ශ වුණේ මල් පෙත්තේ කන පිට. එතකොට මේ උඩ අතට තියෙන්නේ මල් පෙත්තේ හොඳ පැත්ත. මල් පෙත්තේ හොඳ පැත්තට තමයි අපි රේණුව අලවන්නේ. හරිද? දැන් ඕක ගලවන්න අමාරුයි රේණු ටික කැඩිලා යාවි. අපි හෙට මලක් හිමීට හදලා දාමු. කලබල නැහැනේ. ආයෙ ඔයාලට හෝම්වර්ක් එක සම්පූර්ණ කරන්න ඊළඟ සතියේ ඉරිද වෙනකනුත් කල් තියෙනවා. දවස් 6ක්ම තියෙනවා. හිමීට ගෙදර වැඩ ටිකත් කරගන්න ගමන් කරත හැකි කලබල නැතුව ෂේප් එකේ කරලා දාන්න. මේ ඉරිදට වගේ වෙද්දි මට තියුණත් ඇති. හෙට අනිද්ද කළ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. වෙලාව තියෙනවා. ඒ හොඳේ මං දැන් අර සමහර අයට ගෙදර වැඩ තියෙනවා, ජොබ් කරනවා, බබාලා හැම ඉන්නවා. කරදරයිනේ ඉතින් එයාලට. කරදර කරන්න හොඳ නැහැනේ. අර සතියේ දවස් 6ක් තියෙනවා. ඊළඟ සඳුදා ක්ලාස් එක පටන් ගන්න කලින් හෝම්වර්ක් එක කරලා ගෲප් එකට දැම්මාම හරි. අනිත් අයට මොකෝ තියෙන ප්‍රශ්න? මොනවත් අහන්න දේවල් තියෙනවද? ගැටලු මොනවා හරි තියෙන තැන ආවද නිකන් තේරුනේ නෑ වගේ දැනුණු තැන්? හ්ම් මේ මොනවද මට තියෙන තැන්? නම් මේ බඩ නැති හන්දා බලාගෙන හිටියා. හෙට රෙකෝඩින් එක දාපුවාම මම හදලා දාන්නකෝ මිස්. හා අපි මේ රෙකෝඩින් බලලා හෙට හදලා දාමු බඩුත් ආවම හොඳ. තේරෙනවා ටිකක් මම මේ හැදුවේ නැහැ. ඉතින් මේ බඩු ටිකක් අඩුයි ඒකයි. ආ ඔක්කොම කියුවාම ඔව් අපි බඩු ටිකත් ආවට පස්සේ හෙට සර් කොහම වුණත් හවස් වරුවේ වගේ වෙනකොට රෙකෝඩින් ගෲප් එකට අනිවාර්යෙන් දානවා. හොඳේ. හැමෝටම බලන්න පුළුවන් වෙන ගෲප් එකටමයි දාන්නේ රෙකෝඩින් එක ලින්ක් එකක් විදියට. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒක බලලා ආයෙම මල් හදමු පුරුදු වෙමු හදන්න හැමෝම. හරි මිස් හරි. මිස් මේ කොලේ වල තියෙනවා අපිට එදා බඩුත් එක්ක ඒ කොල ඔව් මේ දාන්න බැරිද? බෑ මේකට දාන්න එපා. ඔය රෝස කොළ හොඳේ. අපි ඕව රෝස මල් වලට දාමු. අපිට තියෙනවා මේ ඊළඟට ඉස්සරහට. ඔව් ඉස්සරහට පාදම ඒ සීට් කොල මේ ටික තියාගන්න ඕනේද? ඔව් ඒව අරන් තියන්න. ඒව ඕන මට මගේ පාඩම් හා ටිකට ඕන ඒව අරන් තියන්න මොනවත් කරන්න එපා. මේ වගේ රෝස මල් හා හදනවනේ අපි ඉස්සරහට. මේ ඉතින් හා හරි. අපේ ලබන සතියේ පාඩම මේ රෝස මල. එතකොට මම අවශ්‍ය බඩු මොනවද කියලා හා දාන්නම් හොඳේ. මේ හා අය පාවිච්චි කරමු. ඒක ඩිසයින් එකක්. මේ තව ඩිසයින් එකක් හදලා තියෙන. ඔන්න ඕව හදන්න තමයි රෝස කොළ ඕන වෙන්නේ අපිට. ඔය රෝස කොළ ටික අනම්මනම් වලට ගන්න එපා. අරන් තියලා තියන්න ඕන. මට ඕන ඒවා. පාඩමට නැත්තම් මදි වේවි. අර වැඩිපුර ගෙනත් තියාගත්තා නම් අවුලක් නෑ. අර ගානටම ලිස්ට් එකේ බඩු ටික ගත්තාට මදි වේවි නැත්තම් ඒකයි. තා මොනවාද ප්‍රශ්න තියෙන්නේ? හ්ම් මිස් කොලේට විතරයි නේ 2mm ෂීට් එක ගත්තේ. ඔව්. කොලේට විතරයි මිලිමීටර් 2 අපි අරගත්තේ. මල හැදුවේ සම්පූර්ණයෙන්ම මිලිමීටර් 1 පාවිච්චි කරලා. හරිද? හරි මිස්. කොලේ විතරයි මිලිමීටර් 2කින් හැදුවේ. 2mm වල මිස් ග්‍රීන් කලර් එකක් පාවිච්චි කරේ. මට තිබ්බනේ මිස් රතු සීට් උනායි ඒවම කහ සීට් උනායි කියලා ඒ ටික තමයි මට ගන්න බැරුව ගියේ. ඒකෙන් නේද මේ මල් කපන්න ඕනේ මිස්? සතු පාට මල් ෂීට් ටික අරගන්න කිව්වේ නම් රෝස මැජෙන්ටා ෂීට් නැද්ද ඔයාට? මැජෙන්ටා කලර් එක ඒව ගන්න කියලා කිව්වේ. ඒව නැහැ. මිස් ඒව නැහැ කිව්වා. ඒතන ඒක නැහැ කියලා කිව්වා. ඒක ගන්න මෙහෙන් තියනවද දන්නෙත් නැහැ. මැජෙන්ටා සීට් නැහැ කිව්වා. එහෙමද? මේ මට ඒක පොඩ්ඩක් අවශ්‍ය ඔයා මේ ඔව් මට පර්සනල් මැසේජ් එකක් දාන්නකො චුට්ටක් ඔයාට හම්බුන බඩු ටික මොනවද? මදි වෙලා තියෙන බඩු මොනවද කියලා මට පොඩ්ඩක් බලන්න හොඳේ? මිස් හරි හරි. මම පර්සනල් උදේ දාන්න ගෲප් එකට දාන්න එපා. ඔව් උදේට හරි දාන්නකො. මිස් උදේ බලලා දාන්න. මේ හරි. අනිත් බඩු ටික එවන්න කීවා බදාගට. අර මං කිව්වේ සීට් තුනයි එහෙම දාලා තිබ්බනේ ඒක මට මම ලියලානේ දැම්මේ. ඒක නිසා මට ඒක අමතක හරි. වුණා. දැන්
ඔව් ඔයා මට මෙසේජ් එකක් දාලා තියුණානේ ඒ ටික අමතක වුණා ඊට පස්සේ ආයෙ ඕඩර් එකට දාගත්ත කියලා. ඊට පස්සේ බදාදා එවන්නම් කිව්වා. අද මට හා කියලා හා තිබ්බා එවන්නම් කියලා. අනිත් හරි ටික අද හම්බුණා. හා 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 අපි ඒ ටික හම්බුනාට පස්සේ හදමු හොඳේ. හරි හරි. හරි. එහෙනම් ඉතින් අදට අපි ක්ලාස් එක ඉවර කරමුනේ 10යි 12යි වෙලා 10 මාට කලින් ඉවර වුණා. අනිත් දවසේ ක්ලාස් එකට ලොග් වෙනකොට මට ඔයාලගේ නම් පේන්නේ නැහනේ මං අර කලින් කිව්වා වගේ නම දාලා ලොග් වෙන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ගෲප් එකට දාන්න. ළමයි ගෲප් කෝල් ගන්න යන්න එපා. අනිත් අයට ඩිස්ටර්බ් වෙනවා. මට ඒ අය කම්ප්ලේන් කරනවා. මේ ගෲප් කෝල් එනවා කියලා කරදරයිනේ. එතකොට එයාලා ඔෆිස් වල වැඩ වෙන්න පුළුවන්, ගෙදර වැඩ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා ගෲප් කෝල් ගන්න එපා. ඔයාලට ඕනම වෙලාවක මට වොයිස් එකකින් හරි මෙසේජ් එකකින් හරි ඔයාලගේ ගැටලු ඉදිරිපත් කරන්න. මොකද මමත් ගොඩක් වෙලාවල් වලට ක්ලාස් එකක හරි එහෙමත් නැත්නම් වැඩකට ගිහිල්ලා හරි නැත්නම් ඕඩර්ස් වල වැඩ හරි තමයි ඉන්නේ. ඒක හින්දා කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ බොහෝ දුරට. වොයිස් එකක් මෙසේජ් ටයිප් කර කර ඉන්න අමාරුයි නම් වොයිස් එකක් හරි දාන්න ප්‍රශ්නයක් නෑ මට අහන්න පුළුවන්. මං අහලා ඒ වෙලෙම බලලා රිප්ලයි කරනවා. කොහොම වුණත් දැක ගමන් මෙසේජ් වලට මම රිප්ලයි කරනවා. හොඳේ. මේ ගෲප් කෝල් ගන්න යන්න එපා. සමහර විට වැරදිලා ටච් වෙලා ඉන්නත් ඇති. එහෙමත් වෙනව නැත්තේ නැහැ. එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි සුබ රාත්‍රියක් වේවා. ආයි අපි සඳ හම්බ වෙමු. හරි මිස් පුත් සර්ණයි. බුදු සරණයි හැමෝටම.